සුබම සුබ දවසක් සියලුම දෙනාට. තවත් නැවුම් කොටසක ආරම්භය තමයි මේ. අපි මීට කලින් හමු වුණේ ආවර්තිතා වගුවේ සඳහන් වන මූලද්‍රව්‍ය. මම මේ කියන්නේ අපේ සීමාවට අදාළව බොහොම සුළු මූලද්‍රව්‍ය සංඛ්‍යාවක් පිළිබඳව තොරතුරු හොයලා බලන්න අපිට තියෙනවා. සරලවම කියනවා නම් ඕපදූප ටිකක්. එයා ගැන ඕපදූප ටිකක්, මෙයා ගැන ඕපදූප ටිකක්. ඉතින් මේ කොටසට මම දන්නවා ඔයාලා හරි කැමතියි කියන්න. මොකද දන්නවද? ඔයාලා ඉතින් නිරන්තරයෙන් කරන දෙයක්නේ. එක එකාගේ එක එකීගේ ඕපදූප හොයන එක. මේ මූලද්‍රව්‍ය අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය 20ෙනුත් කීප දෙනෙක් තෝරගෙන එයාලා ගැන ඕපදූප ටිකක් තමයි දැන් මේ හොයමින් ඉන්නේ. ඉතින් පළවෙනි කොටසේදී අපි හොඳ ලස්සන ප්‍රශ්නාවලියකට මුහුණ දුන්නා. කරුණු ටිකක් අධ්‍යයනය කරලා එතෙන්දී අපි විධිමත් අධ්‍යයනයක් කළේ නැහැ. තෝරගත්ත මූලද්‍රව්‍ය ටික පිළිබඳව පොදු අධ්‍යයනයක් කළා. දැන් මේක තමයි විශේෂිතම කොටස. අපට අදාළ වෙන මූලද්‍රව්‍ය කීපයක් අපි හරියටම වෙන් කරලා නිශ්චිත කරලා එයාලා පිළිබඳව සොයා බලන සුවිශේෂීම කොටස කියලා හැඳින්වුවොත් නිවැරදි. right. දැන් ආවර්තිතා වගුව පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට ඔක ගොඩනගලා තියෙන්නේ කොහොමද? ඔකේ කොටස් මොනවද? ඒකේ තියෙන අන්තර්ගතය කොයි වගේද කියන එක පිළිබඳව මම දැන් පුතේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මොකද හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවානේ. දැන් කවුරු හරි දරුවෙක් මේක ෆස්ට් ටයිම් එකට නම් බලන්නේ. මේ කොටසින් නම් ඔයා මේ වැඩසටහනත් එක්ක බද්ධ වෙන්නේ යන්න ආපහු අතීතයට ගිහිලා මුල කොටස් ටික නරඹලාම එන්න. නැත්තම් පුතේ නිකන් මේක අඤ්ඤ කොරස් වෙලා යනවා ඉතින් ඈ. ඩල්ම තමයි. පැහැදිලිනේ. right. දැන් අපි මෙතන ඉදිරියට වැඩ ටික කරගන්න අපිට පුළුවන්කම තිබිය යුතුයි ආවර්තිතා වගුවක්. ක්ෂණික ආවර්තිතා වගුවේ අපට අදාළ සීමාව මූලද්‍රව්‍ය 20යිනේ. මේ මූලද්‍රව්‍ය 20ක ආවර්තිතා වගුව සට ගාලා නිර්මාණය කරගන්න. ඉතින් විභාගයකට පිළිතුරු ලියනකොට ප්‍රශ්නයකට ගැටලුවකට විසඳුම් හොයනකොට අපට ආවර්තිතා වගුවක සහාය අවශ්‍ය වුණොත් අර ලස්සනට කොටු ඇඳලා තොරන් වගේ නේද ඩෙකරේට් කරලා එහෙම කරන්න උවමනාවක් නෑ. ගත්තා සට ගාලා මෙන්න මෙහෙම කරගෙන ගියා නම් ඇති. මූලද්‍රව්‍ය ටික ලියා ගන්න. මෙන්න මේ විදිහට. ඕන මම මූලද්‍රව්‍ය ටික ලියනවා බලන් ඉන්න. එහෙම පටන් ගත්තාම මේක ලේසි පුතේ. right. මෙතනින් හයිඩ්‍රජන් දාලා ගේම පටන් ගන්නවා. ඊට පස්සේ මම හීලියම් යොදන්නේ නැහැ. ඊට පස්සේ මම පටන් ගන්නවා ලිතියම් right බලා ගන්න බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලූවරින් නියෝන් right ඊටුඩින් මම යොදා ගන්නවා හීලියම් අපිට වැඩක් කළේ නැත්නම් මේක හරියට බැලන්ස් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඊට පාතර අපි ගන්නවා දරුවනේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් right සිලිකන් පොස්පරස් සල්ෆර් ක්ලෝරින් ආගන් කවුද පොටෑසියම් සහ කැල්සියම්. ඔහොමනේ මූලද්‍රව්‍ය ටික ඉන්නේ. මේ තමයි අපට අදාළ මූලද්‍රව්‍ය ටික. ඔහොම ලියාගත්තාම ඇති. කාණ්ඩ ඇඳලා ආවර්ත ඇඳලා එම ඩෙකරේෂන් අවශ්‍ය නැහැ. මෙතනදී අපට ප්‍රශ්නකට උත්තර හොයාගන්න ගැටලුවකට විසඳුම ලබා ගන්න අවශ්‍ය කරන රුකුල් සටහනක් මේක. ඔය ඇති. දැන් මේ විදිහට ආවර්තිතා වගුව ගත්තාම දරුවනේ අපි දැන් මේ වෙනකොට අධ්‍යයනය කරලා තිනවා මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව. මොනවද? මම ඔයාට කිව්වා මෙන්න මෙහිම. ඔන්න ඔහොම පටන් අරගෙන බලා ගන්න හොදට. මෙන්න මෙහිම ඇඳගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට ආපහු මෙහිම ගිහිල්ලා මේ විදිහට ඔහොම මේ මෙහිම එකක් අඳින්න කියලා. මතකද? මොකද්ද අපි ඒකට කිව්වේ? මේකට කිව්වා විකර්ණයක් කියලා. ඉතින් විකර්ණයක්මද නම් මට පේන්නේ නැහැ. මොකද මෙහෙම එකක් ඇඳගෙන පඩි පෙලක් වගේ එකක් අපි ඇඳ ගන්නවා හයිඩ්‍රජන් වලට උඩින් පටන් අරගෙන ඇඳගෙන එනවා. එහෙම ඇඳගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඕම් බලා ගන්න. හරි. මෙන්න මෙතෙන්ට නිකන් මෙහෙම ඇඳගෙන ආවට පස්සේ ඔය ආවර්තිතා වගුව කොටස් දෙකකට වෙන් වෙනවා. කොහොමද මේ වෙන්වීම සිද්ධ වෙන්නේ? මේ මම ඉන්න පැත්ත වම් අත පැත්තට කොටසක් වෙන් වෙනවා. මේ විදිහට ඔන්න වම් අත පැත්තට වෙන් වුණු කොටස. ඊට පස්සේ දකුණු අත පැත්තට කොටසක් වෙන් වෙනවා. මෙන්න මේ විදිහට මේ තියෙන දකුණු අත පැත්තට වෙන් වුණු කොටස මෙන්න මේ විදිහට ආවර්තිතා වගුව කොටස් දෙකකට වෙන් වෙනවනේ. මෙන්න මේ ඇඳපෙකට අපි කිව්වේ විකර්ණයක් කියලා. ඔය කියන විකර්ණයට වමින් වූ කොටස සහ ඔය කියන විකර්ණයට දකුණින් වූ කොටස කියලා අපිට මේ ආවර්තිතා වගුව දැන් මොකද වුනේ කොටස් දෙකකට වෙන් වුණා. මේ කියන විකර්ණයට වමින් වූ කොටස සහ මේ කියන විකර්ණයට දකුණින් වූ කොටස කියලා මේක කොටස් දෙකකට වෙන්වීම සිද්ධ වුණා.
මෙන්න මේ වම් පැත්තේ ඒ කියන්නේ කොහෙද? මම ඉන්න පැත්තේ තියෙන්නේ ඔයා දන්නවනේ කවුද කියන්නේ? මොනවාද තියෙන්නේ මතක් කරන්නකෝ බලන්න. ලෝහ මූලද්‍රව්‍ය තමයි මේ පැත්තේ තියෙන්නේ. හැබැයි ලිතියම්, බෙරිලියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම්, කැල්සියම් ලෝහ වුණාට හයිඩ්‍රජන් ලෝහයක් නෙමෙයි. එයාම නිකන් ලාවට ලෝහ ගති ලක්ෂණ පෙන්නනවා. නිකන් මහ දෙපැත්තටම නැති වගතුවක් නැති කෙනෙක් වගේ තමයි අපට අයින් කරලා දාන්න වෙන්නේ නේ. ඔය ඉන්නේ සමහර පුජ්‍යලයෝ ඒ වගේ. පුතේ මේ පැත්තට තියෙනවට අපි කියනවා හොඳට අහගන්න අලෝහ කියලා. එහෙනම් අපිට පුළුවන් ආවර්තිතාවගුවේ මෙන්න මේ ඇඳපු විකර්ණය පදනම් කරගෙන ලෝහ මූලද්‍රව්‍ය සහ අලෝහ මූලද්‍රව්‍ය කියලා පැතිකඩ දෙකක් අඳුන ගන්න. ලෝහ සහ අලෝහ. ලෝහ සහ අලෝහ මේ පැත්තේ ඉන්නේ කවුද? ලෝහ. හයිඩ්‍රජන් නම් ලෝහයක් නෙමෙයි. සමහර ගති ලක්ෂණය ලෝහ ගති ලක්ෂණ පෙන්눔 කරනවා. රයිට් ඒ නිසා මේ පැත්තට දාලා තියෙනවා සහ යාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය ඉන්නේ පළවෙනි කාණ්ඩයට යා ගැලපෙන නිසා දාලා තියෙනවා. ඒ වයිනි සමහර ගති ලක්ෂණ නිසා හයිඩ්‍රජන් ඔතන යොමු කරලා තිබුණට, ඔතන පිහිටුවලා තිබුණට 100%ක්ම මේගොල්ලන්ගේ ගති ලක්ෂණ නෙමෙයි යා පෙන්නන්නේ. ඕවා අපි කතා කරලා තියෙනවනේ දරුවනේ. රයිට් එහෙනම් ඔන්න ලෝහ සහ අලෝහ කියලා මේක පැති දෙකකට වෙන් කරගත්තා. අද අපි දැන් ටිකක් විධිමත්ව අධ්‍යයනය කරමු පුතේ මේ ලෝහවල තියෙන සුවිශේෂී ගතිගුණ. මොනවද? අලෝහවල තියෙන සුවිශේෂී ගතිගුණ මොනවද? ලක්ෂණ මොනවද? ලස්සන මොනවද කියලා. ඒක නිකන් මාරුනේ. ලක්ෂණයි ලස්සනයි කියන්නේ මොකද්ද? මොකක්? ලක්ෂණ සහ ලස්සන. අපි හිතමු මෙහෙම ලස්සන ගෑනු ළමයි. අපි කියනවනේ ලස්සන කොල්ලෙක්. කියනවනේ. එහෙම කියනවා. එයාගේ ලක්ෂණ මොනවද? ඒකේ ලක්ෂණ මොනවද? ඒ දෙකක්ද ලස්සන සහ ලක්ෂණ. ලස්සන සහ ලක්ෂණ. ඔය දෙකක්ද? ටිකක් ගැඹුරින් හිතලා බලන්නකෝ. මොකද දැනෙන්නේ කියලා. ඒ වගේ දෙයක් තමයි අද මම කතා කරන්න හදන්නේ. මට ඒක කිය කී ඉන්නවනාවක් නෑ. මොනවද මේ ලෝහ ලක්ෂණ? මොනවද මේ අලෝහ ලක්ෂණ? සට ගාලා අපි දැන් මේ ගැන කතා කරමු. දැන් මෙහෙම හිතනකොට මම කියපු උදාහරණයටම ආයෙ එන්නකෝ පුතේ. ඒ කියන්නේ දැන් කොල්ලෙක් කෙල්ලෙක් දැකපුවාම අපි මේ කෙල්ලගේ රූප ස්වභාවය පිළිබඳව ටිකක් හොයනවනේ. කොණ්ඩේ කපලද, වවලද, කර්ල්ද, ස්ට්‍රේට්ද, උසයිද, මිටිද, මහතයිද, කෙට්ටුයිද, නේ සුදුයිද, කළුයිද, ඔය වගේ ලස්සන හොයනවනේ. අපි ලස්සන බලනවා. ඊට පස්සේ අපි බලනවා නපුරු කෙල්ලෙක්ද, අහිංසක කෙල්ලෙක්ද, පෙරේත කෙල්ලෙක්ද නේද? ඒ අපිට එහෙමත් හොයන්න පුළුවන්. ගතිගුණ පිළිබඳවත් අපි හොයනවා. බාහිර රූපාකාරය පිළිබඳවත් අපි හොයලා බලනවානේ. ඒතර එතරම් තියෙනවා ආකාර දෙකක පැහැදිලි කිරීම අපිටනේ. මෙන්න මේ වගේ පුතේ ලෝහ ගැන කතා කරනකොට අපට ලෝහවල භෞතික ලක්ෂණ පිටතින් පේන අපට දැන හැඳින ගන්න පුළුවන් තොරතුරු ටික. ඒ වගේම මෙයාලගේ රසායනික වශයෙන් සිදු කරන ප්‍රතික්‍රියාවන් පදනම් කරගෙන එයාලටම උරුම වූ ගතිගුණ රසායනික ලක්ෂණ. ඔන්න ඔය කාණ්ඩ දෙකම අපි අධ්‍යයනය කරන්න වෙනවා. අපි දැන් චුට්ටක් හොයලා බලමු මගේ පුතේ ලෝහවල භෞතික ගුණ මොනවද? අලෝහවල භෞතික ගුණ මොනවද? මම මේ දෙකම එකට එකතු කරගෙන සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්නම්. දැන් සාමාන්‍යයෙන් පුතේ මේ පාඩමේ මේ අද කරන කොටස තමයි දරුවන්ට ටිකක් නීරස. ඒ දන්නවද? ඒකට හේතුවක් තියෙනවා. මේ ටික පාඩම් කරන්න තියෙන්නේ. එලින්ම නිකන් අර ගාතාවක් පාඩම් කරනවා වගේ ඉතිහාසයේ යම් යම් කරුණු මතකේ රඳව ගන්න පාඩම් කරනවා වගේ පාඩම් කරන කොටසක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. සහ වෙලා තියෙන්නේ. මොකද ඒක එහෙමම නෑ තර්ක කරලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මම මේ ටිකට පොඩි වෙලාවක් ගන්න තීරණය කරේ ඒකයි. ඒකනේ මේ කොටස් දෙකක් ආවර්තිතාව වගුව අංක 1 සහ ආවර්තිතාව වගුව අංක 2. දැන් මේක මොකද්ද? ආවර්තිතාව වගුව අංක 2. කො එක කරලා ඉවරයි. ලියුවනේ ප්‍රශ්න ටිකට උත්තර එහෙමනේ. රයිට්. දැන් අහන්නකෝ. පුතේ ලෝහවල ලක්ෂණ ටික සටසට ගාලා මම කියනවා. සංසන්දනාත්මක ඉදිරිපත් කරනම් ලෝහයක් ගත්තාම එයාට තියෙනවා දිලිසෙන සුළු පෘෂ්ඨයක්. මතු පිට පෘෂ්ඨේ දිලිසෙන සුළුයි. මෙන්න මේකට අපි කියනවා ප්‍රභාවක් තියෙනවායි කියලා. ප්‍රභාස්වරය. right? ප්‍රභාවක් තියෙනවායි කියලා අපි කියනවා. එහෙනම් ලෝහවලට ප්‍රභාවක් තියෙනවා. අලෝහ වලට ප්‍රභාවක් නැහැ. අලෝහ වලට දිලිසෙන සුළු පෘෂ්ඨ නැහැ. right? ඔන්න පළවෙනි ලක්ෂණය. භෞතික ලක්ෂණයක් මම ඔය කිව්වේ. දෙවෙනි එක තමයි ලෝහ ගැන කතා කරනකොට දරුවෝ ලෝහයකට තවත් ලෝහයකින් තට්ටු කළොත් හරි ලෝහයක් මේ වගේ ඔය විදිහට ගෂ්ඨණය කළොත් අපට කනට මිහිරි රැව් පිළිරැව් දෙන හඬක් ශ්‍රවණය කරන්න පුළුවන්. මේකට ගහපුවම එහෙම ඩා බා
බොහ් ගානවනේ නේද? මේකට රැව් දෙන්න හඬක් නැහැ. අන්න ඒ කනට මිහිරි ඒ ලෝහයකින් නිකුත් වෙන සුවිශේෂී නාදයට අපි කියනවා රැව් දෙන හඬ කියලා. ලෝහවලට රැව් දෙන හඬක් තියෙනවා. සමහර කටහඬවල එහෙම තියෙන්නේ රැව් දෙනවා. ගර්ල්ස්ලාගේ කටහඬවල එහෙම තියෙන්නේ රැව් දෙනවා. හපුවම කන නිකන් කන් කළු වෙලා යනවා. මුන්ගේ කටවල් නෙමෙයි මම මේ කියන්නේ සමහර ගෑනු ළමගේ තොපිලගේ කටහඬවල ආපුවම කන් කළු වෙනවා නෙවෙයි කන් කොර වෙලා යනවා. වැඩක් නැහැ ඉතින් ඒක ගැන නම් කතා කරලා කැච බැචව පන්තියක ඉන්ටර්වල් එකකදීම අයියෝ කන් රිදෙනවා ඉතින් රැව් දෙන හඬ. ලෝහ වලට තියෙනවා පුතේ රැව් දෙන හඬක්. අලෝහ වලට රැව් දෙන හඬක් නැහැ. ඊළඟ එක තමයි ලෝහයක් අරගෙන ඒ ලෝහෙන් අපිට කම්බි හදන්න පුළුවන්. හීනියට හදලා කම්බි බවට පත් කරන්න පුළුවන්. ලෝහයක් අරගෙන දිගට කම්බි හදා ගන්න පුළුවන්. ඔක අලෝහයකින් ලී කෑල්ලකින් එහෙම නැත්නම් චෝක් කෑල්ලකින් රටහුණු කෑල්ල බෝඩ් එකේ ලියන්නේ. ඒකකින් කම්බි හදන්න බෑනේ. ඔය කම්බි බවට පත් කරගන්න පුළුවන්කම තියෙන හැකියාවට අපි කියනවා තන්්‍යතාවය කියලා. ලෝහ වලට තියෙනවා තන්්‍යතාවයක්. අලෝහ වලට තන්්‍යතාවයක් නැහැ. දැන් කරුණු තුනයි. සට ගාලා කියන ප්‍රභාවක් තියෙනවා. රැව් දෙන හඬක් තියෙනවා. තන්්‍යතාවයක් තියෙනවා ලෝහ වලට. ඒ කියන කිසිම දෙයක් නැහැ අලෝහ වලට. හරිනේ? හොඳට තේරුම් අරගන්න ඕනේ. හරි. හරි අවබෝධයෙන් නිශ්චිතව ඔලුවට දාගන්න. අය පාඩම් කරන්නේ නැහැ පුතේ මේවා. අපෝ මේවා නෝට් ලියලා ඒවා කියවලා මේ විකාර කරන්නේ දෙතුන් වතාවක් හරි කමන්නේ මේක නරඹලා විෂය කරුණු ටික ආත්මගත කර ගැනීමක් විතරයි කරන්නේ. හතරවෙනි ලෝහ ලක්ෂණය තමයි තලලා පැතලි කරලා තැටි කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ලෝහ කෑල්ලක් කරන තලලා තැටියක් වගේ හදා ගන්න පුළුවන්. උකට අපි කියනවා ආහන්නතාවය කියලා. තැලීමෙන් විවිධ හැඩ බවට පත් කරන්න පුළුවන්. තලලා විවිධ හැඩ හදා ගන්න පුළුවන්. පිහිතල හදනවා. අපි දන්නවනේ වරේ. ආන් ඒකට අපි කියනවා ආහන්නතාවය කියලා. ලෝහ වලට ආහන්නතාවයක් තියෙනවා. හැබැයි අලෝහ වලට ආහන්නතාවයක් නැහැ. ඊළඟ එක තමයි ලෝහයක් කම්බියක් වගේ එකක් අරගෙන තහඩුවක් වගේ එකක් අරගෙන බලන්නකො. ලස්සනට අපිට නමන්න පුළුවන්. ලස්සනට නමන්න පුළුවන්. දාපහු දිගාරින්න පුළුවන්. ඒකට කියනවා නම්‍යතාවය කියලා. නම්‍යශීලී නම්‍යතාවයක් තියෙනවා. අලෝහ වලට නම්‍යතාවයක් නැහැ. ලෝහ වලට නම්‍යතාවයක් තියෙනවා. අලෝහ වලට නැහැ. මොකද නැත්තේ? නම්‍යතාවයක් නැහැ. ඔය ලක්ෂණ ටික භෞතික ලක්ෂණ මම මේ කතා කර ඉන්නේ. ඊළඟට පුතේ ලෝහ දිගේ විදුලිය සන්නායනය කරනවා. ලෝහෝසේ ඔයාලා ඒක දන්නවා හොඳටම විදුලිය සන්නායනය කිරීමේ හැකියාව තියෙනවා. ලෝහ තුලින් විදුලිය ගමන් කරනවා. අලෝහ ද්‍රව්‍ය දිගේ විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒක අලෝහ වල තියෙන සුවිශේෂී ගතිගුණයක්. ඒ වුණාට අලෝහයක් වන කාබන් වල සමහර ස්වරූප තියෙනවා. අපි ඉගෙන ගත්ත පසුගිය කොටසේදී විදුලිය සන්නායනය කරනවා. නිදුසුන මිනිරම්. කාබන් වල එක්තරා ස්වරූපයක් තමයි මිනිරම් කියන්නේ. මිනිරම් තුලින් විදුලිය සන්නායනය කරනවා. නිතරම බහුවර්ණ ප්‍රශ්න වලදීම අහනවා ඔය ගැන. එතකොට කාබන් අලෝහයක්. නමුත් එයාගේ සමහර ස්වරූප තියෙනවා. ලෝහ ගති ලක්ෂණ පෙන්눔 කරන මොකද්ද? කාබන් වල සමහර ස්වරූප මිනිරම් වගේ විදුලිය සන්නායනය කරනවා. ඊළඟ එක තමයි පුතේ ලෝහ ඔස්සේ තාපය සන්නායනය වෙනවා. තාපය ගමන් කරනවා ලෝහ තුලින්. අලෝහ ද්‍රව්‍ය දිගේ තාපය ගමන් කරන්නේ නැහැ. ආලෝකය, තාපය, විද්‍යුතය වගේ ඒවට අපි කිව්වේ ශක්තියින් කියලානේ. එයින් මේ කියන ශක්ති දෙක විදුලිය කියන ශක්තිය ලෝහ දිගේ සන්නායනය වෙනවා. තාපය කියන ශක්තිය ලෝහ දිගේ සන්නායනය වෙනවා. අලෝහ ද්‍රව්‍ය තුලින් විදුලියවත් තාපයවත් සන්නායනය වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි ලෝහවල ඝනත්වය හරි ඉහළයි. ලෝහ කෑල්ලක් කරා වතුරට එහෙම දාපුවා ඩුග් ගාලා ගිලෙනවා. සෝඩියම් ගිලෙන්නේ නැහැ. අපි කතා කරමු ඊගෙන හරි. එතකොට ලෝහවල ඝනත්වය වැඩි. වතුරේ ඝනත්වයට වැඩි. ජලයේ ඝනත්වයට වැඩි. ලෝහවල ඝනත්වය වැඩි නිසා තමයි ජලය ගිලෙන්නේ. ලෝහවල තියෙන අධික ඉහළ ඝනත්වයක්. අලෝහ ද්‍රව්‍ය ඝනත්වයෙන් අඩුයි. සමහර අලෝහ ද්‍රව්‍ය අපි දන්නවා පැහැදිලිවම ජලය මත පාවෙනවා. ඝනත්වයෙන් අඩුයි. ඊළඟ එක තමයි මේ ඝනයක් පුතේ ද්‍රව කරන්න පුළුවන් රච්චරලා. ඒ වගේම ද්‍රවයක් රච්චරලා වාෂ්ප කරන්න පුළුවන්. ඝනයක් රත් කිරීමෙන් ද්‍රව කරනවට අපි කියනවා විලයනය කරනවයි කියලා. ද්‍රවයක් රත් කිරීමෙන් වාෂ්ප කරනවට අපි කියනවා වාෂ්පීකරණය කියලා. ඝනයක් විලයනය වෙන හේවත් ද්‍රව බවට පත්වන උෂ්ණත්වයක් තියෙනවා. ඔකට අපි කියනවා ද්‍රවාංකය. ද්‍රවයක් වාෂ්පීකරණය හේවත් වාෂ්ප බවට පත්වන උෂ්ණත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා තාපාංකය කියලා. අලුත් වචන දෙකක් දැන් ඔයාලට. මොකද්ද වචන දෙක මට කියන්නේ? ද්‍රවාංකය සහ තාපාංකය. මොකද්ද ද්‍රවාංකය කියලා කියන්නේ? ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය. මොකද්ද තාපාංකය කියලා කියන්නේ? ද්‍රවයක් වාෂ්පයක් බවට පත්වන උෂ්ණත්වය. ලෝහවල දරුවනේ
ද්‍රවාංකය සහ තාපාංකය ඉහළයි. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා ඇති. ඒ කියන්නේ ලෝහ ද්‍රව වෙනවද? ඔවුනේ රත් කරනකොට ද්‍රව වෙනවා. ඔය යම් ලෝහ භාණ්ඩ හදලා තියෙන යම් ලෝහ ප්‍රතිමා හැම නිර්මාණය කරලා ඒවා උණු කරලා ද්‍රව කරලා අච්චු වලට වක් කරලා. ඒ වගේම ලෝහ වාෂ්ප වෙනවා. ලෝහ වාෂ්ප කරන්න පුළුවන් අධික උෂ්ණත්වයන් වලට රත් කරනකොට. හැබැයි ලෝහවල ද්‍රවාංකය ද්‍රව බවට පත් වූ උෂ්ණත්වය තාපාංකය වාෂ්ප බවට පත් වූ උෂ්ණත්වය ගොඩක් ඉහළයි. අලෝහවල දරුවනේ ද්‍රවාංකය සහ තාපාංකය පහළයි. පැහැදිලිද? ඔන්න ඔය ටික දැන් ඔයාලා මතක තියාගන්න ඕනි මොන ලක්ෂණ විදිහටද? ලෝහවල භෞතික ලක්ෂණ විදිහට. ඉතින් ඔයා ලියලා එකින් එකට පාඩම් කරන්න එපා. සට ගාලා කියාගෙන යන්න පුළුවන්. ප්‍රභාවක් තියෙනවා, රැවුදෙන හඬක් තියෙනවා, තන්්‍යතාවයක් තියෙනවා, නම්්‍යතාවයක් තියෙනවා, ආහාන්‍යතාවයක් තියෙනවා, විදුලිය සන්නායනය කරනවා, තාපය සන්නායනය කරනවා, ඉහළ ඝනත්වයන් තියෙනවා. නේ ද්‍රවාංකය සහ තාපාංකය ඉහළයි. කාගෙද මේ? ලෝහවල. ඔය කියන හැම එකෙම විරුද්ධක තියෙනවා කාටද? අලෝහවලට. දැන් ඔය කිව්වේ මොකද්ද? ලෝහවල භෞතික ලක්ෂණ සහ අලෝහවල භෞතික ලක්ෂණ. දැන් මම චුට්ටක් ඔයාලට කතා කරලා පැහැදිලි කරලා දෙන්න හදනවා පුතේ. ලෝහවල සහ අලෝහවල රසායනික ලක්ෂණ නැත්නම් රසායනික ගුණ. ඒකත් හරිය ලස්සනට මතක තියාගන්න. මේ වගේ පොඩි දේවල් කලින් කොටසදී අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඒවා ගැඹුරින් ආත්මගත කරන තමයි මම මේ කොටස විශේෂයෙන් තෝරගත්තේ. සහ තවත් ප්‍රශ්න 50ක් දෙන්න ඕනේ කියලා හිතුණා. අරකින් ප්‍රශ්න 50ක් දුන්නානේ. ආවර්තිත අවගු එක කොටසින්. තව මේ කොටසිනුත් ආවර්තිත අවගු දෙක කොටසනේ මේක. ප්‍රශ්න 50ක් දෙනවා. ඒකයි මේ try එක. හරි. පුතේ ලෝහ ගත්තට පස්සේ උදාහරණයක් මම ගන්නවා. දැන් ලෝහයක් අපි සාමාන්‍යයෙන් සංකේතවත් කරන්න පැටවුනේ මෙන්න මෙහෙම. ලෝහ වලට පොදුයි කියන්නේ මෙටල් කියලා. ඒකේ මුල අකුර ගත්තාම අපි ලෝහ සංකේතවත් කරන ගොඩක් තැන්වල පොදු අකුරක් විදිහට M අකුර යොදා ගන්නවා. ගොඩක් තැන්වලදී ලෝහ සංකේතවත් කරන්නේ M වලින්, කැපිටල් M වලින්, metal, right? අලෝහ වලට කියන්නේ non metals කියලා. ඒ නිසා අලෝහ සංකේතවත් කරන N අකුර දැම්මනම් හොඳයි කියලා හිතෙනවා. නමුත් එකගතාවයකට ඇවිල්ලා බහුතරයක් විද්වතුන් ඔය සඳහා යොදාගන්නේ පුතේ X කියන අකුර. ඔන්න. එතකොට ලෝහ සංකේතවත් කරනවා M කියන පොදු අක්ෂරය මගින් අලෝහ සංකේතවත් කිරීම සඳහා X තමයි බහුතරයක් යොදාගෙන. එහෙම එකගතාවයක් ඔටෝමැටිකලි ඇවිල්ලා දෙනවා. මෙහෙම කියලා අපි මෙහෙම කරමු කියලා සම්මත කරලා ගිවිසුම් ගහලා නෙමෙයි. නිකන් ඔහෙ කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් ලෝහයක් විදිහට අපි ගත්තොත් M ගන්නකො. මොකක් හරි ලෝහයක් ඒක ලිතියම් වෙන්න පුළුවන්, බෙරිලියම් වෙන්න පුළුවන්, සෝඩියම් වෙන්න, මැග්නීසියම් වෙන්න පුළුවන්, ඇලුමිනියම් වෙන්න පුළුවන්, පොටෑසියම් වෙන්න පුළුවන්, කැල්සියම් වෙන්න පුළුවන්. මෙතන නැති වෙනත් මොකක් හරි මගුලක ලෝහයක් වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ලෝහයක් ගත්තාම දරුවනේ මෙන්න M. එයාලගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ එක්ක එක ඉලෙක්ට්‍රෝනයයි. නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකයි. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන තුනයි. ඒ වගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ මගේ පැටවුනේ 1 2 3 වගේ අඩු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන්නේ. එයාලා ස්ථායි. එයාලා ස්ථායි වේදී අපි කලින් පාඩමකදී ඔය ගැන කතා කළා. ස්ථායි වේදී මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන අඩු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොනවා කරන්නද? පිට කරන්න පෙළඹෙනවා. හැම ලෝහයක්ම ඉලෙක්ට්‍රෝන පිට කරන්නයි පෙළඹෙන්නේ. ස්ථායි වින්‍යාසයක් ලබා ගන්නදී අස්ථායි අවස්ථාවෙන් ස්ථායි අවස්ථාවටපත් වෙද්දී සංයුජ්‍යතා කවචයේ තියෙන සංයුජ්‍යතා ඉලෙක්ට්‍රෝන පිට කරන තමයි පෙළඹෙන්නේ. ඔය කියන වචන එහෙම දැන් අර කලින් වීඩියෝස් වලදී අපිට අහු වුණේ. හොඳට අවබෝධ වෙන්න ඕනේ. දැන් මේ M කියන ලෝහය කරන්නේ පොදු සංකේතයෙන් අපි හඳුන්වනවා. ඕනිම ලෝහයකට මේක පොදු කරගන්න පුළුවන්. එයාමගේ පැටවුන ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. අයින් කරලා එයා M වල ධන අයන බවට පත් වෙනවා. M ධන අයන බවටයි පත් වෙන්නේ. M කියන එක න ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එයා M ධන අයනයක් බවට පත් වෙනවා. ඉතින් මේක අපිට මේ විදිහට ලියන්න පුළුවන් හොඳටම. නමුත් ඔබට මතක ඇති. මම කිව්වා කලින් කොටසකදී මේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයේ මුලට ඍණ ලකුණක් දාන එකට සමහර අය එච්චරම මේ ඉන්ටරෙස්ට් එකක් නැහැ. ඒගොල්ලන් ඩෝන්ට් ලයික් එකට. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරේ? මේකට වෙන ක්‍රමයක් හොයාගත්තා. මේ ඍණ ඉලෙක්ට්‍රෝන කියන එක නා ඉලෙක්ට්‍රෝනෙට මුලින් ඍණ ලකුණ නොදා වෙන ලකුණක් දා ගන්න ඕන නිසා මෙයා මේ පැත්තට ගෙනිච්චා. එම ගෙනියපුවම අපිට ලැබෙනවා මෙහෙම M. එයා අර පැත්තට ගෙනිහිල්ලා දැන් තියෙන්නේ මේ පැත්තේ ඉන්නවා කවුද? M ධන අයනික වර ගෙනියපු ඉලෙක්ට්‍රෝනය ධන E කියලා ලියනවා. අන්න බලන්න දැන් ඊට මුලින් ධන ලකුණක් නේදලා තියෙන්නේ. ඉතින් මේකට ගොඩක් අය කැමති. ඒ නිසා මේ සමීකරණ මෙන්න මෙහෙම ලියන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. මම මේ ලිව්වේ ලෝහයකට පොදු වූ ක්‍රියාවක්. කුමක්ද ක්‍රියාව? ඉලෙක්ට්‍රෝන පිට කරමින් මොනවද ධන අයන හදනවා. ඒක මෙහෙම ලිව්වොත් වැරදිද?
නෑ. එහෙමත් ලියන අය ඉන්නවා. මෙහෙම ලියන්න පුරුදු කරගෙන තියෙනවා. වැඩියෙන්ම ලියන්නේ මෙහෙම නිසා. මං ආසයි ඔයාලත් මේ විදිහට ලියනවා දකින්න. මොකද්ද මේකේ තේරුම කියන්නකෝ මට. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා දරුවනේ ධන අයන හදනවා. කතාව පැහැදිලිද? හැම වෙලෙම ලෝහ මොකද කරන්නේ කියලා මට කියන්නකෝ. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරලා මොනවද හදන්නේ? ධන අයන හදනවා. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා. එතකොට අලෝහ මොකද කරන්නේ? මම මෙයාව ගන්නවා. ඔන්න බලන්නකෝ අලෝහ පරමාණුවක් පේන්නේ X. බලන් ඉන්නකො හොඳට. එයා කරන්නේ මගේ පැටියෝ හොඳට අහගෙන ඉන්න අලෝහ කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. මොන වගේ වැඩක්ද? එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5, 6, 7 වගේ වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. අඩු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් නෙමෙයි තියෙන්නේ පුතේ වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක්. ඒ නිසා යාලා පෙළඹෙනවා පිටින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. දැන් හිතන්නකෝ පරමාණුවක තියෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5. අෂ්ටකේ සම්පූර්ණ කරගන්න. අස්ථායී අවස්ථාවෙන් ස්ථායී අවස්ථාවටපත් වෙන්න. යාර මොකද කරන්න පුළුවන්? ඒ ඉලෙක්ට්‍රෝන 5 පිට කරන්න පුළුවන්. නැතිනම් ඉලෙක්ට්‍රෝන කීයද? 3ක් ලබා ගන්න පුළුවන්. ඔය දෙකෙන් වඩා ලේසි කොයි එකද? 5ක් පිට කරන එකද? 3ක් ලබා ගන්න එකද? 3ක් ලබා ගන්න එක ලේසි. මෙන්න මේ නිසා අලෝහ පෙළඹෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ලෝහ පෙළඹෙනවා ඉලෙක්ට්‍රෝන පිට කරන්න. අලෝහ පෙළඹෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පෙළඹෙන කෙනෙක්. ඒක මට මෙහෙම ලියන්න පුළුවන් දරුවෝ. එයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පෙළඹෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ලබාගෙන එයා හදනවා X වල ඍණ ආයනේ. දැන් ඔයාලට තේරුණාද කතන්දර? ඒක අර වගේ ලියන්න ඕනේ. දැන් ඔයාලා කියා මෙතන දැන් සර් ඍණ E කියන එක එහා පැත්තට ගෙනිලා ධන E කරානේ. මෙතන ඉන්නේ මේ ධන E එහා පැත්තට ගිහලා ඍණ E කරමුද කියලා. ඒ මොන කුණු හරපයක්ද බං? දැන් මේක කරේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනේ මුලට ඍණ ලකුණක් දාන එකට තියෙන අකමැත්ත නිසානේ. දැන් මේක එහා පැත්තට ගෙනියපුවම ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනේ මුලට ඍණ ලකුණක් දාන්න දඟලන දැන් කෙලිල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒක නිකන් විහිං කෙලව ගන්නවා වගේ මගුලක් නේද? එහෙම කරන්නේ නැහැ මේ ඇති. එහෙනම් දැන් මතක තියාගන්න. ලෝහ පුතේ ඉලෙක්ට්‍රෝන මොනවා කරලාද? පිට කිරීමෙන් ධන අයන ඇති කරනවා. මෙමෙ මතකද කියලා බලන්න. මොකද ධන අයනට අපි තව විශේෂ නම මොන? ධන අයන පිට කරනවා. පිට කරනවා. පිට කරන නිසා අපි ඔයාලට කිව්වා ධන අයන. ධන අයනට තව නමක් හේතුවත් එක්කම මම කිව්වේ. මොකද්ද කිව්වේ? කැටායන. ධන අයනෙවත් කැටායන ඇති කරනවා. රයිට් කියන්නේ. එහෙනම් අලෝහ මොකද කරන්නේ මට කියන්නේ? ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන ඇති කරනවා. ඍණ හේවත් ඇනායන. අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන ඇති කරනවා. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන ඇති කරනවා. කැටායන. මේවා අපි ඉගෙනගෙන තියෙන්නේ මේවා ලස්සනට මේ දෙවෙනි වටේ කුජ්ජ අහලා දෙන්නේ ඇයි? හරියටම ආත්මගත කරලා දෙන්න ඕන නිසා. හරිද? රයිට් එහෙනම් දැන් මතක තියාගන්න. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන හදනවා. අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන හදන්නයි පෙළඹෙන්නේ. සමීකරණ වශයෙන් පෙන්වනවා. දැන් ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මෙහෙම. මේ ඕනිම ලෝහයක් පුතේ අයනයක් බවට පත් වෙන ආකාරය අයනික සමීකරණයක් මගින් පෙන්නන්න. දැන් ඊළඟ කතාව ලෝහ වලටයි එන්නේ මම දැන් මේවා ටික හොඳට හිතට ගන්න හිමින් අවබෝධ කරගන්න. පුතේ ලෝහ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. රයිට් ඒක මම දැන් පෙන්නන්නම් ඔයාලට. ලෝහ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන ඒ කියන්නේ දහනය කරන්න පුළුවන්. වාතය දහනය කරන්න පුළුවන්. ලෝහ කැලලක් කරා වාතය දහනය කරනවා. ලිතියම්, බෙරිලියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම්, කැල්සියම් මේ වගේ චූටි කැලි අරගෙන අපිට දහනය කරන්න පුළුවන්. ඇලුමිනියම් එහෙම දහනය වෙනවද? ඔය හීනි කෙඳි වශයෙන් ගත්තාම දහනය කරන්න පුළුවන්. ඔක්සිජන් එක අන්තර්ක්‍රියා කරනවා. ලෝහ දහනය කළොත් උදාහරණයක් මම ගන්නද? මම ගන්නම් පුතේ මෙතන සෝඩියම් කියන එක්කෙනා. සෝඩියම් කියන එක්කෙනා දහනය කළොත් ඔන්න සෝඩියම් දහනය කරනවායි කියලා කියන්නේ ආලෝකයක් තාපයක් පිට කරමින් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා කියන එක පසුගිය කොටසේදී අපි ඉගෙන ගත්තානේ. මේවා ප්‍රතික්‍රියා කරවුව හැදෙන්නේ දරුවනේ සෝඩියම් ඔක්සයිඩේ Na2O. මෙහෙම වුණේ ඇයි? ඉදිරි කොටසකදී සූත්‍ර සඳහන් කරනවා අපි. සූත්‍ර කියන ලියන කොටසදී මේවා කියලා දෙනවා. ඒ නිසා ඉවසගෙන ඉන්න. තව වැඩි ඈතක නෙවෙයි බොහෝම නොබෝ දිනකින් ඔයාලට ඒ ටික බලන්න පුළුවන්. දැන් අලෝහයක් ගමුකෝ අපි. මම ගන්නවා මෙතනට අලෝහයක් සල්ප ගන්න. එදා මම කාබන් ගත්තානේ. එදා මම මෙතන ගත්තේ මැග්නීසියම් නේද? රයිට්. දැන් අද මම ගන්නවා සල්ප. ඕම් බලන්නකෝ. සල්ප ඔක්සිජන් සමග අන්තර්ක්‍රියා කරනවා. ඒ කියන්නේ දහනය කරනවා. ආලෝකයක් තාපයක් පිට කරමින් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. මෙතන හැදෙන්නේ මගේ පැටවුනේ සල්ප ඩයොක්සයිඩ් වායුව. සල්ප ඩයොක්සයිඩ් වායුව. දැන් පැහැදිලිද? මේ මොකද්ද? ලෝහයක්. කාගෙත් එක්කද ප්‍රතික්‍රියා කරේ? ඔක්සිජන් එක. හැදුනේ මොනවද? ලෝහ ඔක්සයිඩ්, සෝඩියම් ඔක්සයිඩ්. මේ කවුද? අලෝහයක්. කාත් එක්කද ප්‍රතික්‍රියා කරේ? ඔක්සිජන් එක දහනය කළා මෙතන. සක්‍රිය ප්‍රතික්‍රියාව දහනය කරනවා. හැදෙන්නේ කවුද? සල්ප ඩයොක්සයිඩ්. පුතේ ලෝහ දහනය කරපුවම වාතයේ දැන් මේක කහපාට දැල්ලක් ඇති කරමින් දැවෙනවේ. මෙයා කහපාට දැල්ලක් ඇති කරමින් දැවෙනවා.
දීප්තිමත් දැල්ලක් ඇති කරමින් දැවෙනවා. මේ අවධානය කරපුවම පුතේ නිල් පාට දැල්ලක් ඇති කරමින් දැවෙන්නේ. සල්ප නිල් පාට දැල්ලක් ඇති කරමින් දැවෙනවා. පට්ට ගඳක් තියෙනවා හැබැයි යද්දි. මේ සල්පර් ඩයොක්සයිඩ් වායුව පිට වෙන නිසා. මෙයා බාස්මිකයි. මෙයා බාස්මිකයි. ලෝහ ඔක්සයිඩ බාස්මික ගුණයක් පෙන්නනවා. මේ තියෙන්නේ පුතේ අලෝහ ඔක්සයිඩයක් ඒක ආම්ලිකයි. ඒක මතක තියාගෙන ලේසි ක්‍රමයකට මම කිව්වා අලෝහ ආම්ලිකයි කියලා මතක තියාගන්න. අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. එහෙනම් ඉතින් ලෝහ ඔක්සයිඩ් බාස්මිකයිනේ. මෙන්න මේ බාස්මික ලෝහ ඔක්සයිඩ් අපි ජලයට එකතු කළොත් ඒ කියන්නේ ජලයේ දිය කළොතින් සෝඩියම් ඔක්සයිඩ් ජලයේ දිය කරපුවාම පුතේ හැදෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය. ජලයේ දිය වෙන භස්මයක් නිසා උකට ക്ഷාරයක් කියලා කියනවා. ලෝහ ඔක්සයිඩ් ජලයේ දිය කරපුවාම හැදෙන්නේ මතක තියාගන්න භස්ම. මේක හරිම වැදගත්. ලෝහය වාතය දහනය කරොත් ලෝහය ඔක්සයිඩය ලැබෙනවා. ලැබෙන ඔක්සයිඩේ බාස්මිකයි. බාස්මික ඔක්සයිඩේ ජලයේ දිය කරොත් භස්මයක් ලැබෙනවා. අලෝහ වාතය දහනය කරපුවාම අපට ලැබෙන්නේ පුතේ අලෝහ ඔක්සයිඩය. ඒ ලැබෙන අලෝහ ඔක්සයිඩය මතක තියාගන්න ආම්ලිකයි. මොන ගුණයකින්ද යුක්ත වෙන්නේ? ආම්ලිකයි. ඒ ආම්ලික ඔක්සයිඩය අපි ජලයේ දිය කළොත් ඒක එකතු කරනවා ජලයට. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න එකට එකතු වෙලා H2 බලා ගන්න. SO තුන් දෙනෙක් ඉන්නවා SO3 කියලා කෙනෙක් හැදෙනවා. අපි මේකට කියන්නේ සල්ෆියුරස් කියලා. මේ සල්ෆියුරික් නෙමෙයි ඈ. සල්ෆියුරික් ගැන නම් අපි චුට්ට අහලා තියෙනවා. සල්ෆියුරික් අම්ලය කියලා හැම කියවෙනවනේ අපේ පාඩම් වලදී. මේක සල්ෆියුරස් හැදෙන. ඔකත් අම්ලයක්. ඔකත් අම්ලයක්. රයිට්. හොඳට අහගන්න එහෙනම් මම මේ කියන කතන්දරය. දැන් බලන්නකෝ. සල්ප අලෝහය වාතය දහනය කරනවා ආම්ලික ඔක්සයිඩයක් ලැබෙනවා. ලැබෙන ආම්ලික ඔක්සයිඩේ ජලයේ දිය කරපුවාම අපට අම්ලයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ඔන්න ලෝහ ලක්ෂණ මෙන්න පුතේ අලෝහ ලක්ෂණ. දැන් ලස්සනට සංසන්දනයෙන් මම ඉදිරිපත් කරන නිසා ඔය චූටි මොළ ගෙඩිය ඇතුළට මේවා ලස්සනට පිළිවෙලට දැන් යනවා. පැහැදිලිද? මේ හැදෙන ලෝහ ඔක්සයිඩ තියෙනවනේ. අලෝහ ඔක්සයිඩ තියෙනවනේ. මේ හැදෙන අලෝහ ඔක්සයිඩ තියෙනවනේ පුතේ. මේ හැදෙන අලෝහ ඔක්සයිඩ මතක තියාගන්න ආම්ලිකයි. මේ හැදෙන ලෝහ ඔක්සයිඩ බාස්මිකයි. මේවා ගොඩක් වෙලාවට ඝන අවස්ථාවේ තියෙන. ලෝහවල ඔක්සයිඩ ඝන අවස්ථාවේ තියෙන. අලෝහවල ඔක්සයිඩ වායු අවස්ථාවේ තියෙන. සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ වායුව. අපි ඒ ගැනත් පොඩ්ඩක් අතීතේ කතා කරලා තියෙනවා. ඔයාලට මතකද කියලා පොඩ්ඩක් බලන්න. දැන් ওই ටික පැහැදිලිද? රයිට් ඔන්න එහෙනම් අලෝහ ඔක්සයිඩ් සහ ලෝහ ඔක්සයිඩ් වල ගතිගුණ පිළිබඳව කතා කරලා. විශේෂ කාරණාවක් කියනවා. එක ලෝහ වලට විතරයි දැන් මෙතනදී බර වෙන්නේ. දැන් මේක දෙපැත්ත බැලන්ස් කරගෙන මම ආවේ. ලෝහ වල භෞතික ගුණ කතා කරා, අලෝහ වල භෞතික ගුණ කතා කළා. ලෝහ වල රසායනික ගුණ අධ්‍යයනය කළා, අලෝහ වල රසායනික ගුණ අධ්‍යයනය කළා. දැන් මම මේ කියන කතාව ඒ ඔක්කොම ආවේ සංසන්දනාත්මකව. මේක ලෝහ වලට විතරයි අදාළ වෙන්නේ මතක තියාගන්න. පුතේ ඇතැම් ලෝහ හැම ලෝහයක්ම නෙමෙයි ඇතැම් ලෝහ තනුකම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලෝහ ලවණයයි හයිඩ්‍රජන් වායුවයි නිපදවනු ලබනවා. ලෝහ ලවණය ඇති කරනවා හයිඩ්‍රජන් වායුව නිදහස් කරනවා. ඇතැම් ලෝහ කිව්වහම මේ ටික නම් පුතේ අනිවාර්යෙන් මේක කරනවා. මෙතන නැති තව ලෝහ ගොඩක් තියෙනවනේ. අපි දන්න ආවර්තිතාව වගේ විශාල ප්‍රතිශතයක් ඉන්නේ ලෝහ. ලෝහ මූල ද්‍රව්‍යනේ. ඒ තමයි මෙතෙන්ට අදාළ නැහැ අපිට අදාළ නැති නිසා. ඔය ලෝහ වලින් ඇතැම් ලෝහ. කවුද මේ ඇතැම් ලෝහ කියලා කියන්නේ? පොඩි සපෝට් එකක් දෙන්නම් මම ඔයාලට හරිද? අපි දැන් ඉස්සරහට පාඩමකදී ඉගෙන ගන්නවා සක්‍රියතා ශ්‍රේණිය කියලා එකක්. ඇක්ටිවිටි සීරීස් එක. සක්‍රියතා ශ්‍රේණිය මොකක්ද ඕක? ඒකේ තියෙන්නේ ලෝහ. හැබැයි මෙන්න මෙයා ඉන්නවා. හයිඩ්‍රජනුත් ඒක ඇතුළට දාලා තිනවා. ඒක හොඳ ලස්සන මිනුම් දණ්ඩක්. උඩ සහ යට අඳුන ගන්න. හයිඩ්‍රජනුත් ඇතුළුව ලෝහ ටිකක් අරගෙන ඒ ලෝහ විවිධ සංඝටක සමග ජලය වාතය අම්ල භස්ම ඔය වගේ දේවල් තියෙනවානේ. භස්මත් එක්ක නම් ප්‍රතික්‍රියාවක් නැහැ ලෝහ. ඒ කියන දේවල් සමග අන්තර්ක්‍රියා කරන ශීඝ්‍රතාවයන් පදනම් කරගෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පදනම් කරගෙන ප්‍රතික්‍රියා කරන වේගය කියලා හිතන්නකෝ. පදනම් කරගෙන ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිම ලෝහය උඩට දාලා ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිම ලෝහයෙන් පටන්ගෙන ක්‍රමයෙන් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුවන පිළිවෙලට ලෝහ ටික පෙළ ගස්සලා මරු ශ්‍රේණියක් හදලා තියෙනවා. ඉගෙන ගන්නවා. ඉදිරියේදී ආන්ගයකට තමයි අපි කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය කියලා. ඔය ශ්‍රේණියේ තැනක ඉන්නවා හයිඩ්‍රජන්. පුතේ මෙන්න මේ හයිඩ්‍රජන් වලට වඩා ඉහළින් ඉන්න ලෝහ තමයි මම මේ කියන කතාවට ඔන්න තේරුම් ගන්න අවනත වෙන්නේ. අදාළ වෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් ඉන්න ලෝහ. එයාලා තමයි මම අර කිව්වේ ඇතැම් ලෝහ කියලා. එයාලා පුතේ තනුකම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා අදාළ ලවණයයි හයිඩ්‍රජන් වායුවයි
අපට ලබා දෙනවා. මේ බලන්නකො දැන් උදාහරණයක් වශයෙන් මම ලෝහයේ විදිහට ගන්නම්. මැග්නීසියම්, මේ පොටෑසියම්, සෝඩියම් වගේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන එක පට්ට ඩේන්ජර්. හරිම භයානකයි. වගේ මෝඩ වැඩ එහෙම කරන්නත් නැහැ. ගුරුවරුන්ගේ අධීක්ෂණයකින් තොරව ඔයාලා අනේ මග්ගුල උම්මනවාද දන්නේ බං අපිනේ දන්නේ කියලා අරගෙන දාන්න එහෙම පාවන්න. දැන් පුතේ මැග්නීසියම් කෑල්ලක් මම දැම්මොත් ඔන්න අහගන්න HCl අම්ලයට මොකෝ වෙන්නේ කියලා බලන්නකෝ. හැදෙනවා මැග්නීසියම් ක්ලෝරින් එක එකතු වෙලා මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා MgCl2. මේ හයිඩ්‍රජන් ගැලවිලා පිට වෙලා යනවා හයිඩ්‍රජන් වායුව බවට පත් වෙලා H2. ප්‍රතික්‍රියාව තුලිත කරන්න ඕනේ භෞතික තත්ත්වයන් සඳහන් කරන්න ඕනේ ඒවා තාම උගන්වලා නැති නිසා මම ඒ වගේ තැන් වලට යන්නේ නැහැ. සිදුවෙන ප්‍රතික්‍රියාව මේ වගේ කියලා හිතා ගන්නකො දැන්. දැන් මොකද වුනේ? මෙයා මේත් එක්ක අන්තර් ක්‍රියා කරාට පස්සේ එයාට අනුරූප ලවණය හදලා හයිඩ්‍රජන් වායු නිදහස් කළා. ඔක මතක තියාගන්න. ඇතැම් ලෝහ තනුකම්ල සමග ප්‍රතික්‍රියා කරලා ඇතැම් ලෝහ තනුකම්ල සමග ප්‍රතික්‍රියා කරලා අනුරූප ලවණය සහ හයිඩ්‍රජන් වායුව ලබා දෙනවා. දැන් අනුරූප ලවණය කිව්වේ මෙහිමයි. මැග්නීසියම් HCl අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් අපට ලබා දෙන්නේ පුතේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ලවණය. මැග්නීසියම් සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් එහෙනම් අපිට මෙතෙන්ට ලබා දෙන්නේ මැග්නීසියම් සල්ෆේට් කියන ලවණය. මෙයා ලබා දෙනවා හයිඩ්‍රජන් ලබා දෙනවා තනුක අම්ලනේ. මැග්නීසියම් නයිට්‍රික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් එමේ HNO3 අපට ලබා දෙන ලවණය වෙන්නේ පුතේ මැග්නීසියම් වල නයිට්‍රේටය. නයිට්‍රික් අම්ලයත් එක්ක ලෝහයක් ප්‍රතික්‍රියා කරොත් නයිට්‍රේටය. සල්ෆියුරික් අම්ලයත් එක්ක ලෝහයක් ප්‍රතික්‍රියා කරොත් සල්ෆේටය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ලෝහයක් ප්‍රතික්‍රියා කරොත් පුතේ ක්ලෝරයිඩය ලැබෙනවා අපිට. පැහැදිලි වුණාද? අපහවා ගන්නකො. ලෝහයක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් ලැබෙන්නේ ක්ලෝරයිඩය. ලෝහයක් සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් ලැබෙන්නේ සල්ෆේටය. ලෝහයක් නයිට්‍රික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් අපට ලැබෙන්නේ ලෝහේ නයිට්‍රේටය. නයිට්‍රේටයක් ලැබෙන්නේ. ඊට අමතරව හයිඩ්‍රජන් වායුව ලබා දෙනවා. ඉතින් ඒක සංසන්දනාත්මකව දෙන්න බෑ. මොකද අලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව සිදු නොකරන නිසා. දැන් පැහැදිලිද? ওই ටික පොදුවේ මතක තියාගන්න. කාගේද ලෝහවලයි කාගේද අලෝහවලයි ගති ලක්ෂණ පිළිබඳව භෞතික ලක්ෂණ ටික කතා කරා. රසායනික ලක්ෂණ ටික කතා කළා. දැන් එල වගේ තේරෙනවද? ඔව්. අහන්නකෝ. එතකොට පුතේ ලෝහ ටික ගත්තට පස්සේ අපිට මෙන්න මේ ලෝහ දෙක විශේෂයෙන්ම සෝඩියම් කියන ලෝහයයි විශේෂයෙන්ම මැග්නීසියම් කියන ලෝහයයි ඕන් ওই ලෝහ දෙක විශේෂ කරලා අපිට ඉගෙන ගන්න කියලා කියනවා. ඔයාලට ටිකක් තදින් එයාලා ගැන ඉගෙන ගන්න ඕනේ. මේ දෙන්න විශේෂ කරලා මේ ටික ලෝහ ඔක්කොම වුණාට මේ දෙන්න විශේෂ කරලා තමයි ඔයාලට උගන්වන්නේ. කවුද? සෝඩියම් සහ මැග්නීසියම්. දැන් පුතේ ඔයාගෙන් ඇහුවොත් මෙහෙම. සෝඩියම් වල භෞතික ගුණ තුනක් ලියන්න. පට ගාලා ලියන්න ලෝහවල පොදු ගුණ ටික. මොනවද? අර මං ඉස්සෙල්ලා කියපු ඒවා ටික තියෙන්නේ. සට ගාලා විදුලිය සන්නායනය කරයි, තාපය සන්නායනය කරයි, ඉහළ ඝනත්වය ඇත ද්‍රවාංකයේ සහ තාපාංකයේ ඉහළයි. එහෙම ලියන්න පුළුවන්. සට ගාලා ලියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක්. සර් අපිට බැයිද ප්‍රභාවක් ඇත කියලා ලියන්න? පුතේ බෑ. ඇයි ඉතින් දැන් කියවනේ ලෝහ වලට ප්‍රභාවක් තියෙනවා කියලා. තියෙනවා තමයි. මේ දෙන්න හරි ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍ය දෙකක්. සෝඩියම් මැග්නීසියම් කියන දෙන්න. පොටෑසියම් උත් එතෙන්ට අදාළ වෙනවා පුතේ. ඒකයි මට පොටෑසියම් කියවෙන්න ගියේ. මෙයාලා හරි වේගයෙන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. කරලා පටලයක් හදනවා ඔක්සයිඩ් පටලයක්. ඒ ඔක්සයිඩ් පටලය නිසා ඔය ලෝහවල දිස්නය, ලෝහමය දිස්නේ හැංගිලා තියෙන්නේ. ලෝහමය දිස්නේ නැති වෙලා ගිහිලා තියෙන එක වටේට ඔක්සයිඩ් පටල හදාගෙන ඉන්නේ. අපි ඒකට කියනවා මලින වෙනවයි කියලා. හරි ඉක්මනට මලින වෙන ලෝහමය. ඒ නිසා මේ සෝඩියම් සහ මැග්නීසියම් වල ලෝහමය දිස්නේ අතුරුදහන් වෙලා තියෙන්නේ. වැහිලා තියෙන්නේ. ඉතින් ඔක සූරපුවම හරි පිහියකින් කෑල්ලක් කපපුවම හරි වැලි කඩදාසියකින් මැදපුවම හරි මැග්නීසියම් සෝඩියම් නම් අදින්න යන්නේ. ඔය ලෝහමය දිස්නේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒවල සක්‍රියතාවයේ වැඩි නිසා හරි ඉක්මනින් ඔක්සිජන් සමග අන්තර් ක්‍රියා කරලා අදාළ සංඝටක බවට පත් වෙන නිසා ලෝහමය දිස්නේ නැති වෙලා තියෙනවා. ඉතින් ඒවා ලියද්දි කල්පනාවෙන් ලියන්න ඕනේ එතකොට. හරිද? දැන් මෙයාලගේ රසායනික ගුණ ඇහුවොත් කියන්න පුළුවන් ධන අයන හදනවා ඉලෙක්ට්‍රෝන පිට කළා තනුකම්ල සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්‍රජන් වායුව නිදහස් කරනවා. රයිට්? එයාලගේ ඔක්සයිඩ් බාස්මිකයි. ඒ ඔක්සයිඩ් ජලයේ දිය කරපුවම බස්ම හැදෙනවා. ඔය ටික ලියන්න පුළුවන්. ඉතින් ආයේ බොරුවට මෙයාලා ගැන වෙන්නමම කටපාඩම් කරන්න ඕනේ නැහැ කරුණු. ඔය කියපු ටිකෙන් අපිට ප්‍රශ්නේ කොට දාගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් සිලබස් එකේ තියෙන දේවල් උගන්නන්න නැතුව ඉන්නක හොඳ නෑනේ නේද? ඒ නිසා පුතේ මම දැන් සෝඩියම් සහ කවුද මැග්නීසියම් ගැන තොරතුරු තව චුට්ටක් ඔයාලට කියලා දෙනවා. මේ ස්ටයිල් එකටම මොන සංසන්දනාත්මකවම කියලා දෙනවා. හොඳට අහගන්නකෝ.
සෝඩියම් මැග්නීසියම් කියන ලෝහ දෙක සලකනකොට මගේ පැටවුනේ ඒ දෙන්නම ප්‍රතික්‍රියාශීලීතාවයේ නිහල ලෝහ දෙකක්. සෝඩියම් වල ප්‍රතික්‍රියාශීලීත්වයත් ඉහළයි. මැග්නීසියම් වල ප්‍රතික්‍රියාශීලීත්වයත් ඉහළයි. හැබැයි ඒ දෙන්න සැලකුවොත් එහෙම මැග්නීසියම්ට වඩා සෝඩියම් වල ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි. පට්ට ශීඝ්‍රතාවයකින් ජලයත් එක්ක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් එච්චර වැරෙන් ප්‍රතික්‍රියාවක් නෑ. එච්චර ප්‍රචණ්ඩ නෑ යා. පැහැදිලිද? මේ දෙනම සැහැල්ලු ලෝහ. හැබැයි දරුවෝ මැග්නීසියම් වලට වඩා සෝඩියම් පට්ට සැහැල්ලුයි. සෝඩියම් කොයිතරම් සැහැල්ලුයිද කියලා කියනවා වතුරට දාපුවම වතුර මත පාවෙනවා. මැග්නීසියම් වතුර මත පාවෙන්නේ නැහැ, වතුරේ ගිලිනවා. සෝඩියම් වතුරට දාපුවම ජලය මත පාවෙනවා. සෝඩියම් ජලය සමග පවා අන්තර්ක්‍රියා කරන ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. වායුගෝලයේ තියෙන ඔක්සිජන් සමග සහ ජලය සමග ප්‍රතික්‍රියා කරන නිසා දරුවෝ සෝඩියම් තියලා තියෙන ඔක්සිජන් වලින් තොර ජලයෙන් තොර පරිසර තත්ත්වය යටතේ. අක්‍රිය හයිඩ්‍රෝකාබන තුල තියන්න පුළුවන්. භූමි තෙල්, පැරපින් ඉටි වැනි තැන්වල තමයි මේවා ගබඩා කරලා තියෙන්නේ. ආරක්ෂා කරගෙන නැත්නම් ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් තරම් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා නොකරත් වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් පටලය හදාගෙන ඔක්සයිඩේ බවට පත් වෙලා මලින වෙලා ලෝහමය දිස්නේ නැති කරගෙන ජීවත් වෙන ලෝහයක්. පවතින ලෝහයක්. මේ දෙන්නම මගේ පැටවුනේ නිදහස් ලෝහයේ වශයෙන් අපිට මේ භෞතික පරිසරයෙන් හොයාගන්න බෑ. අපි මේ ජීවත් වෙන මට අපිට මේ සෝඩියම් කැලක් හොයලා ගන්න බෑ. පොටෑසියම් කැලක් මැග්නීසියම් කැලක් හොයලා ගන්න බෑ. පොටෑසියම් බෑ තමයි. මැග්නීසියම් කැලක් හොයලා ගන්න බෑ. ඇයි කියන්නකො කොහොම? ඇයි කියන්නකො දැන් අපි දන්නවා දැන් සමහර ගම් වල ඉන්නවා අවුරුදු 18 20 කෙල්ලෙක් හොයාගන්නවත් බෑ. ඔක්කොම පැනලා ගිහිල්ලා. ඇයි හා පාට විසයක් නේ උන්ට තියෙන්නේ. විසේ වැඩි වුණාම 12 13 වෙනකොටම මොකෙක් හරි කොල්ලෙක් අමාරුයි දාන්න උත් එක පැනලා යනවා. විසේ වැඩි වුන්නේ නේද? ඒ වගේ තමයි පුතේ මෙයාලගේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි නිසා සට ගාලා කාගේ හරි ප්‍රතික්‍රියා කළ වෙන සංයෝග බවටපත් වෙනවා. කෙල්ලෙක් හොයාගන්න බෑ 18 සමහර ගම් වල. දැන් බලන්නකෝ ඔයාලගේ මේ කොහොමද කියලා. ඔයා හැර තව ඉන්නවද කියලා. හරි. එතකොට පුතේ ලෝහය වශයෙන් හොයාගන්න බැරි මූලද්‍රව්‍ය දෙකක් තමයි සෝඩියම් සහ මැග්නීසියම් කියලා කියන්නේ. හරිද? සාමාන්‍ය පරිසරයේ මේ වටපිටාවේ මෙයා ලෝහ වශයෙන් ගන්න බෑ. මෙයාලා ඉන්නේ සෝඩියම් ඉන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් ලෙස මුහුදු ජලයේ, මැග්නීසියම් ඉන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ලෙස මුහුදු ජලයේ. ඉතින් මුහුදු ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරලා තමයි ඔය කියන ලෝහ දෙක වෙන් කරගන්නේ. යම්කිසි ලෝහමය සංයෝගයකින් අදාළ ලෝහය වෙන් කර ගැනීමට අපි කියනවා ලෝහ නිස්සාරණය කියලා. ඉස්සරහට හමු වෙන වචන. දැන් පැහැදිලිද ඔයාලට? මෙයාලා ඉන්නේ මුහුදු ජලයේ, සෝඩියම් ඉන්නේ කොහොමද? සෝඩියම් ක්ලෝරයිඩ් ලෙස. එතකොට මැග්නීසියම් ඉන්නේ කොහොමද? මැග්නීසියම් ක්ලෝරයිඩ් ලෙස. මේකේ විශේෂත්වය තමයි අර මම කියපු එක වාතය සමග ඔක්සිජන් සමග වැරෙන් ප්‍රතික්‍රියා කරන නිසා මෙයාලගේ ලෝහමය දිස්නේ අතුරුදහන් වෙලා තියෙනවා. ඒකයි මම අර කලින් කිව්වේ පුතේ ප්‍රභාවක් ඇත කියලා මේ දෙන්නට ලියන්න බෑ කියලා. ප්‍රභාව අතුරුදහන් වෙලා තියෙන එකයි. පැහැදිලිද ඔයාලට? ඒ පෘෂ්ඨයේ සූරපුවම මේ මැග්නීසියම්ගේ අපි දැන් මැග්නීසියම් කැල්ල පර්යේෂණයකට ගන්නවා නම් මොකක් හරි වැඩකට ගන්නවා නම් පුතේ අපි කරන්නේ මැග්නීසියම් කැල්ල සූරන වැලිකඩ දාසකින් පිරිමැදලා ගන්න. ඒතර ලෝහමය දිස්නේ දකින්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ටිකත් ඒකට මතක තියාගන්න. තව සෝඩියම් ගැන කතා කරපුවම මෘදුයි පිහියකින් පවා කපන්න පුළුවන්. මැග්නීසියම් මෘදුයි හැබැයි සෝඩියම් තරම්ම මෘදු නෑ. මේ සෝඩියම්ගේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි ජලය මත පාවෙනවා. ඉතින් සෝඩියම් කැලක් ජලයට දාපුවම ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ජලය මත පාවෙන නිසා මේක වේගයෙන් එීම යත දුවනවා. හැදෙන්නේ හයිඩ්‍රජන් නේ. හැදෙන හයිඩ්‍රජන් ගිනි ගත්තොත් උතන පිපිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා සෝඩියම් කැලක් ජලයට දාන එක හරි භයානකයි. විශේෂයෙන් මතක තියාගන්න මේ මැග්නීසියම් කියන එක කියන ජලයේ ඝනත්වයට වඩා ඝනත්වයෙන් වැඩි. සාමාන්‍යයෙන් ජලයට දාපුවම මැග්නීසියම් පටිය ජලයේ ගිලිනවා. දැන් ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම්, ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 17යි. 1000යි. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. මැග්නීසියම් වල ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1740ක් විතර වගේ වෙනවා. ඒ නිසා මැග්නීසියම් කොහෙද? ජලයේ ගිලෙනවා, සෝඩියම් ජලයේ පාවෙනවා. සෝඩියම් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. පැහැදිලිද? එතකොට මෙයාලගෙන් අර ගති ලක්ෂණ ටික තියෙනවා පුතේ ඉතින් අර අපි කතා කරේ භෞතික ගති ලක්ෂණ, රසායනික ගති ලක්ෂණ ඒ ඔක්කොම මේවට පොඩි විදුලිය සන්නායනය කරනවා, තාපය සන්නායනය කරනවා. ඔය කියන බහුභූත ටිකත් ඕකට අදාළව අපට ඕනි නම් යටින් ලියා ගන්න හැකියාව තියෙනවා. හරි සරලයි නේද? ඊළඟට අපි චුට්ටක් හොයලා බලමු මේ වගේ රසායනික ගුණ, සුවිශේෂී රසායනික ගුණ මොනවද කියලා. දැනටම දන්න දේවල් නේ තියෙන්නේ.
වෙනමම කතා කරන්න ඕනෙත් නෑනේ. මෙයා පුතේ සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් වතුර දාපු ගමන් ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ. හැබැයි උණු ජලයේ මැග්නීසියම් කැලලක් දැම්මොත් ප්‍රතික්‍රියා කරනවා වායු බුබුලු පිට කරමින් හයිඩ්‍රජන් වායුව තමයි පිට කරන්නේ. උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලය සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මෙයාලා තනුකම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා. මේවා සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් දක්වන්නේ. හැබැයි දෙකේදීම හයිඩ්‍රජන් පිට කරනවා. අපි ඒවා කතා කළා. අවසාන වශයෙන් මට ඔයාලට කියලා දෙන්න තියෙන දරුවනේ සෝඩියම් වල ප්‍රයෝජන ටිකකුයි මැග්නීසියම් වල ප්‍රයෝජන ටිකකුයි දැනගන්න එතකොට ඇති. ඔය ලෝහ දෙක ගැන ඔය තොරතුරු ටික හොඳටම මොකද වෙන්නේ මට කියන්නකො ප්‍රමාණවත්. මොනවද සෝඩියම් වල ප්‍රයෝජන? මොනවද මැග්නීසියම් වල ප්‍රයෝජන? හොඳට අහගන්නකො. අපි දැන් ඒක ගැන අධ්‍යයනය කරමු මකලා දාන්න කියලා බැලුවේ. ඒක මකන්න ඕනේ අපි මේක තියාගමු. තව ටිකක් අපිට ඉස්සරහට විස්තර කරන්න තියෙන නිසා මේවා අපි අයින් කරලා දාමු. පුතේ සෝඩියම් වල ප්‍රයෝජන තමයි කහ පැහැති ආලෝකයේ විහිදුණු වීදි ලාම්පු තියෙන්නේ. පාරවල් වලේ ලැම්ප්ස් තියෙන්නේ. ආන්ගේ ඔය කහ පාට එළියක් නේද එන්නේ. ඕක ඇතුලේ සෝඩියම් වාෂ්පය පුරවලා තියෙනවා. ඒකෙන් තමයි කහ පාට ගතිය අපට අපිට සෝඩියම් දැවෙනකොට කහ පාට වායුවක්. කහ පාට දැල්ලක් ඇති කරන්නේ. මැග්නීසියම් දැවෙනකොට දීප්තිමත් සුදු දැල්ලක් ඇතිව දැවෙන්නේ. පැහැදිලිද? එතකොට ඊට අමතරව සෝඩියම් පාවිච්චි කරනවා භාවිත කරනවා සෝඩියම් සංරසය හදන්න. ටයිටේනියම්, සර්කෝනියම් වගේ ලෝහ නිස්සාරණය කරද්දී සෝඩියම් වැදගත් වෙනවා. නිකන් ලාවට දෙකක් විතර මතක තියාගන්නවා කටපාඩම් කරන්න යන්න එපා. මම මේ කියන ටික ලාවට අහගෙන හිටපුවාම විභාගයේදී ඇහුවොත් එimhe සෝඩියම් වල ප්‍රයෝජනයක් ලියන්න පුළුවන්. වැදගත් මේක තමයි ඔය ඩෙනිම් වර්ණ ගන්නවනේ පුතේ මේ ඩෙනිම්. ඔය ඩෙනිම් වර්ණ ගන්නවනේ ඉන්ඩිගෝ වගේ සායම් නිෂ්පාදනය කරන සෝඩියම් ගන්නවා. විටමින් C වැනි ඖෂධ නිෂ්පාදනය කරන සෝඩියම් ගන්නවා. ඊට අමතරව රන් රිදී නිස්සාරණයට අවශ්‍ය රන් රිදී නිෂ්පාදනයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් හදන්න සෝඩියම් ගන්නවා. ඉතින් ඕකෙන් දෙකක් තුනක් මතක තියාගන්න. මතක තියානවා කියලා වෙනම කටපාඩම් කරන්න ඕනේ නැහැ. විභාගෙදී මතක් වෙයි. මේ අහන ටික හොඳටම ප්‍රමාණවත්. මොනවද මැග්නීසියම් වල ප්‍රයෝජන වෙන්නේ? මැග්නීසියම් ලෝහයේ ප්‍රයෝජන මොනවද? මේ ගැන චුට්ටක් කතා කරමු. විශේෂයෙන්ම මැග්නීසියම් වැදගත් වෙනවා ඔය මැග්නීලියම්. මැග්නීලියම් කියලා මිශ්‍ර ලෝහයක් තියෙනවා. මැග්නීලියම් කියන මිශ්‍ර ලෝහය නිෂ්පාදනය කරද්දී මැග්නීසියම් ඇලුමිනියම් කියන ලෝහයත් එක්ක තමයි මිශ්‍ර කරලා මේ මැග්නීලියම් කියලා හැදෙන්නේ එහෙමයි. ආන්ගේ මිශ්‍ර ලෝහය හදන්න කවුද මැග්නීසියම් භාවිත කරනවා. ඊට අමතරව දැන් ඔය විශේෂයෙන්ම මේක තියෙන්නේ මේ අපි ගෑනු දරුවන්ට මේ බඩේ දැවිල්ලක් හැදෙනවනේ. ඔකට කියනවා සාමාන්‍ය විවහාරාත්මකව ටිකක් මොඩිෆයි කරලා ඔක කියනවා ગેස්ට්‍රික් කියලා. එහෙම එකක් නෑ ગેස්ට්‍රයිටිස්. මෙන්න මේ තත්ත්වය ඇති වුනහම ආමාශයේ HCl අම්ලය ශ්‍රාවය වෙලා ඒකට ආමාශය ඇතුළු බිත්තිය සංවේදී වුනහම තමයි ওই තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේකට මේ ඇති වෙලා තියෙන අම්ලය උදාසීනීකරණය කරන්න දුර්වල භස්මයක් පානය කරපුවම හරි. ඒ අරමුණින් මැග්නීසියම් වලින් හදාගත්තු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දියරයක් අපට ලබා දීම කරනවා. ඒකට තමයි අපි කියන්නේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා. මිල්ක් ඔෆ් මැග්නීසියා කියන කිරිවැනි දියරය නිෂ්පාදනය කරන්න ගන්නවා කවුද? මැග්නීසියම්. පැහැදිලිද? ඊට අමතරව පුතේ ගිනි කෙලි කර්මාන්තයට. එයා දැවෙනකොට දීප්තිමත් සුදු පාට දැල්ලක් නිකුත් කරනවනේ. ගිනි කෙලි කර්මාන්තයට. ගිනි කෙලි කර්මාන්තය කියන්නේ මොකද්ද? මල කෙලියයි නේද? ඔය නිලා වර්ග ඔය උඩ ගහන්නේ මල් වෙඩි වගේ ඒවා. ලස්සනට නිකන් ඩිෂුම් ගාලා ගහන සමහර අර දියවන්නාවේ ඉන්න මෝඩ හරක් එහෙම එනකොට මල් වෙඩි ගහගෙන එනවා. මල් වෙඩි ගහගෙන ජනතාවට කෙලවනවා. අපි ඉතින් මල් වෙඩි දිහා බලාගෙන සතුටු වෙනවා. පහවදර කණ්ඩ නැතුව වේලෙනවා. දැන් මීයේ පෙරදත් අරුණේ මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙද්දි මුහුදට වෙඩි තිබ්බා ජනතාවගේ කුසගින්න ගැනවත් හිතන්නේ නැතුව. එහෙම ලොන්ත රාජ්‍ය පාලකයෝ ඉන්න රටක් නෙමේක. ඉතින් ওই මල් වෙඩි වල පුතේ විවිධ වර්ණයෙන් යුක්ත මේ ආලෝකය නිකුත් කරද්දී එක එක ලෝහ වර්ග කලවම් කරලා තමයි ඒ ලෝහය දැවෙනකොට ඒ මූලද්‍රව්‍ය දැවෙනකොට එයාට ආවේනික වර්ණ පිටවීම පදනම් කරගෙන තමයි මල් වෙඩි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මැග්නීසියම් ගන්නවා මොනවටද? ගිනි කෙලි කර්මාන්තයට. ඊළඟට මේකේ හරි වැදගත් එකක් තියෙනවා පුතේ තව. මැග්නීසියම් ඔය යකඩ වලින් හදපු ජල නල වගේ ඒවා පස්සයට තැම්පත් කරද්දී නලයේ වටේට මැග්නීසියම් පටියක් ඔතනවා. ඒයි යකඩ විකාදනය වෙනවා කියලා ක්‍රියාවකට ලක් වෙනවා, දි รา පත් වෙනවා, මල බඳිනවා. එහෙම වෙලාවක විනාශ වෙනවා.
ඒක වටේට මැග්නීසියම් පටයක් ඔතපුවම යකඩ වලට විකාදනය වෙන්න දෙන්නේ නැතුව මැග්නීසියම් මේ ඔයාගේ පාඩුවේ ඉන්නකො මං විකාදනය වෙන්න කියලා අර විකාදන කටයුත්තට මෙයා බඳුන් වෙලා අරයව ආරක්ෂා කරලා දෙනවා. එයා වෙනුවෙන් මෙයා කැප වෙනවා. විකාදනය වැළැක්වීමේදී කැප වෙන ලෝහයක් වශයෙන් යොදා ගන්න කවුද? මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය අපි භාවිත කරනවා. ඉතින් ඔය ටික මතක තියාගත්තාම ඔන්න මැග්නීසියම් ගැන කතාවත් අවසන් වෙනවා. පැහැදිලිද? ඔන්න පුතේ ලෝහ ගැන ඉගෙන ගන්න තිබුණ දෙකයි සුපිරියටම අපි දෙක ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ මගේ පැටවුනේ අලෝහ ගැන. අලෝහ ගැන කතා කරනකොට මෙන්න මේ තුන් දෙනා ගැනම උගන්වනවා. අලෝහ තුනක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. එයා ඕපදූප මේ තුන් දෙනාගෙම හොයන්න ඕන කෙටියෙන් කිව්වා. කාබන්ගේ ඕපදූප ටිකක් හොයන්න ඕනේ. නයිට්‍රජන්ගේ ඕපදූප ටිකක් හොයන්න. සිද්ධ වෙන අතරේ සල්පගේ ඕපදූප ටිකක් හොයන්න වෙනවා. එහෙනම් අලෝහ ගැන අපිට තුන් දෙනෙක් අධ්‍යයනය කරන්න. අලෝහ දෙන්නයි අලෝහ තුන් දෙනා. කවුද අලෝහ තුන් දෙනා? කාබන්, නයිට්‍රජන්, සල්ෆර්. ඔය තුන් දෙනා ගැනම පොදු කරුණු ටිකක් දැන් මම සට ගාලා වේගෙන් ඉතලම මම කතා කරන්නකෝ කාබන් ගැන මොන වගේ තොරතුරක්ද අපිට දැනගන්න තියෙන්නේ කියලා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙස කාබන් තියෙනවා. ඊට අමතරව සත්ත්වසාක පටකවල අපි දන්නවනේ 10 ශ්‍රේණි කාබනික සංයෝග ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, නියුක්ලියික් අම්ල අපි එහෙම ඉගෙන ගත්තා ඒවා කාබනික සංයෝග. කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගතයි. ගල් අඟුරු වල කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගතයි. පෙට්‍රෝලියම් නිෂ්පාදනවල බොර තෙල් වගේ හයිඩ්‍රෝකාබන කියලානේ තියෙන්නේ. කාබන් අන්තර්ගතයි. ඊට අමතරව ඔය අපි කතා කරන ස්වභාවික පරිසරයේ හමු වෙන ගොඩක් සංඝටකවල කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගතයි. වායුගෝලයේත් තියෙනවා කාබන් මූලද්‍රව්‍ය. කාබන් ඩයොක්සයිඩ් විදියට. ස්පටික කැට වගේ මෙන්ම එහෙම නැති ස්වරූපේ නිකන් පිටි වැනි ස්වරූපේනොත් කාබන් කියන මූලද්‍රව්‍ය හමු වෙනවා. අපි ඒකට කියනවා ස්පටික රූපී සහ අස්පටික රූපී කියලා. ස්පටික රූපී විලාසයෙන් හමු වෙන කාබන් තියෙනවා. අස්පටික රූපී විලාසයෙන් හමු වෙන කාබන් තියෙනවා. මොනවද මේ ස්පටික රූපී කාබන්? මොනවද මේ අස්පටික රූපී කාබන්? හොඳට අහගන්නකෝ. ස්පටික රූපී කාබන් මොනවද? අස්පටික රූපී කාබන් මොනවද? ස්පටික කියන්නේ පොතේ කැට වගේ නිකන් වීදුරු කෑලි වගේ තියෙන ඒවා තියෙනවා. එහෙම නැති ඒවා තියෙනවා. අපි ඒවට කියනවා අස්පටික කාබන් කියලා. මොනවද ස්පටික රූපී කාබන් කියලා කියන්නේ? මොනවද අස්පටික රූපී කාබන් කියලා කියන්නේ? අහන්නකෝ. ස්පටික රූපී ආකාර තමයි දියමන්ති, මිනිරන්, ෆ්ලොරින් වගේ ඒවා. ස්පටික රූපී කාබන් කියලා අපි හඳුන්වන්නේ. අස්පටික රූපී කාබන් තමයි අඟුරු, ඔය ලාම්පු දැලි. අඟුරු කියවම ගල් අඟුරු අයිති වෙන්නේ අස්පටික රූපී කාබන් වලට. මෙන්න මේ ස්පටික රූපී කාබන් මගේ පුතේ බහුරූපී ආකාර දක්වන එක ස්වරූපයෙන් අපට හමු වෙනවා. ස්පටික රූපී ආකාර බහුරූපී ස්වරූපයෙන් එක රූපයෙන් අපට හමු වෙනවා. එලගේ රූපාකාරය එකිනෙකට වෙනස්. හිතා ගන්න බෑ. දැන් දියමන්තියක් ගන්නකො. දියමන්ති කියලා කියන්නේ කාබන් වල ස්වරූපයක්. දියමන්තිය පුතේ සම්පූර්ණයෙන්ම අඟුරු වලට වඩා වෙනස් වෙනවා. කාබන්ම තමයි අඟුරු කියලා කියන්නේ. කාබන්ද? ඔව්. දැන් ඔය කාබන් තියෙනවනේ. ගල් අඟුරු තියෙනවනේ. ඔය ගල් අඟුරු වගේ අඟුරු පුතේ ගල් අඟුරු අපි කියමු ගල් අඟුරු පොළව තුළ විවිධ විපර්යාස වලට බඳුන් වී වසර මිලියන ගණනාවක්. හරිද? විවිධ විපර්යාස වලට බඳුන් වීමේ අවසාන ප්‍රතිඵලය තමයි කවුද? ගල් අඟුරු කියලා කියන්නේ. එක්කෙනාගේ විපර්යාසයන්ට බඳුන් වීමේ ප්‍රතිඵලය තමයි කවුද? දියමන්ති කියලා කියන්නේ. එහෙනම් ගල් අඟුරු කෑල්ලකට කවදාද දවසක දියමන්තියක් වෙන්න පුළුවන්. කොහොම වුණොත්ද මොනවා වුණොත්ද? විවිධ විපර්යාසයන්ට ගොදුරු වුණොත් ඒවට මුහුණ දීම තුළ ඔබ ගල් අඟුරු කෑල්ලක් නම් පරිසර තර්ජන හමුවේ යම් බාධක හමුවේ මේ කරදරකාරී තත්ත්වයන් හමු ඒවට නිර්භීයව මුහුණ දීම තුළින් පට්ට දියමන්තිමය අනාගතයක් වට උදා කරගන්න පුළුවන්. ප්‍රශ්න වලට මුහුණ දෙනීම තමයි ප්‍රශ්න වලට මුහුණ දීලා පදන් වෙලා ජීවිත සාර්ථක කරගෙන දියමන්ති වලටත් වඩා උන්ගේ ජීවිත වටිනවා. මතක තියාගන්න. රයිට්. ඉතින් ඔය ටික තමයි අපිට මූලික වශයෙන් මේ කාබන් කියන මූලද්‍රව්‍ය ගැන දැනගන්න තියෙන්නේ. රයිට්. ස්පටික රූපී ආකාර තියෙනවා, ස්පටික රූපී ආකාර තියෙනවා. ඊට පස්සේ ස්පටික රූපී ආකාර බහුරූපීතාවය පෙන්නනවා. අරහෙ තියෙනවා, මෙහෙ තියෙනවා, තියෙන තැන් ටික පැහැදිලි කළා. මොනවද කාබන් වල භෞතික ස්වරූප? දියමන්ති හැර සියලුම කාබන් පුතේ කළු පාටයි. අඟුරු ගැන කියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා. ඝනත්වයෙන් අඩුයි. හැබැයි දියමන්ති තමයි ඝනත්වයෙන් වැඩිම ද්‍රව්‍යයක් අපට හමු වෙන්නේ කාබන් වල.
කාබන් ඝනත්වයෙන් අඩු වුණාට දියමන්ති කාබන් ස්වරූපයක් ඝනත්වයෙන් වැඩි ස්වරූපයක්. ඊළඟ එක තමයි කාබන් වලට ඉහළ වර්තනාංකය. අතන මේ මට්ටමේදී තේරෙන්නේ නැහැ. ඒකට ආලෝකයේ ගමන් කරලා පස්සේ වර්තනය වෙනවා, හැරෙනවා. ඒ හැරීම නිසා ඒකට දිස්නයක් ඇති වෙලා තියෙන නිසා මිලෙන් වැඩි දියමන්ති. අස්සමයි අලංකාරයක් ලැබිලා තියෙනවා. දැන් ඔයාලගේ ගෙවල් වලත් ඇති නේද? ඔය දියමන්ති මාලේ එහෙම නැද්ද? තියෙනවද දියමන්ති මාලයක් එහෙම? ටට්ටක් ගාලා බලන්න, අහලා බලන්න අම්මට කතා කරලා මේ දියමන්ති මාලයක් තියෙනවද කියලා. තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මට. කොහොමද? තියෙන තැනක් කියලා දාන්න කමෙන්ට් එකක් ඈ. අපේ ගෙදර දියමන්ති මාලයක් තියෙනවා. අපි ඉන්නේ මෙන්න මෙහෙ. අපේ දියමන්ති මාලේ තියලා තියෙන්නේ මෙන්න මෙතන කියලා. කමෙන්ට් එකක් ඒ විදිහටම දාන්න ඕනේ. හරිද? කාබන් විද්‍යුත් කුසන්නායකයි. ඒ කියන්නේ විද්‍යුත් පරිවාරකයි පුතේ. හැබැයි කාබන් වල එක ස්වරූපයක් මිනිරන් තියෙනවා විදුලිය සන්නායනය කරනවා. අපි ඒක කතා කළානේ. කාබන් විද්‍යුත් පරිවාරකයි. හැබැයි කාබන් වල එක්තරා ස්වරූපයක් තියෙනවා. මොනවා වෙනවද? විදුලිය සන්නායනය කරනවා. ඊළඟට විශේෂ දෙයක් මට කියන්න තියෙනවා පුතේ. දැන් ඔය ඉස්සර මිනිස්සු ඉන්නවනේ, ගොඩක් අතීතේ මිනිස්සු ඉන්නවනේ. ගොඩක් ඉස්සර මිනිස්සු ලිඳක් හැරුවට පස්සේ, ඒ ලිඳ පිරිසුදු කළාට පස්සේ ඒකට වතුර එනකොට ගල් අඟුරු දෙක තුනක්, අඟුරු කෑලි දෙක තුනක්. ඔය සාමාන්‍යයෙන් හොයාගන්න දර අඟුරු තියෙන, ගල් අඟුරු අපට හොයාගන්න බෑනේ. ලංකාවේ නෑනේ ඉතින්. ගෙන්නනේ වනේ තියෙන්නේ. එතකොට දර අඟුරු දානවා ඔකට. මොකද එයාට විස වායුව උරා ගන්න පුළුවන්. එළිඳ ඇතුලේ විස වායුවක් නිෂ්පාදනය වෙනවා නම් ඒ අඟුරු මගින් මේ වායුව අවශෝෂණය කරන නිසා ලිං වලට ඉහළ පිරිසුදු කරලා හොදලා පවිත්‍ර කරලා අඟුරු කෑලි එහෙම දැම්මා. ඔයාලා හොයලා බලන්නකෝ ඔයාලගේ ආච්චි අම්මලා එහෙම ගෙදර ඉන්නවා නම් මට දාන්න කමෙන්ට් එකක් පුතේ අනිවාර්යයෙන්ම. ඉස්සර ලිං ඉහළ ලිං පිරිසුදු කරාට පස්සේ ඕකට දේවල් ගොඩ දානවා. ලස්සන පාර්සලයක් හදලා පාර්සලයක් වශයෙන් ලිඳට බස්සනවා ඒක. මොනවද මේ පාර්සලය තුල තියෙන්නේ? අම්මගෙන් නම් අහලා වැඩක් නෑ. අම්මා ඔය මගුලක් දන්නේ. තාත්තගෙන් අහන්නත් එපා. තාත්තා ඔය මගුල දන්නේ. ඒක ආච්චි අම්මෙක් ඉන්නවනම් 100ක් ඉන්නවනම් අහලා බලන්න. එයා දන්නවා ඔකේ තිබුණේ මොනවද කියලා. හරි. ඒවා දැම්මේ ඇයි කියලා මම ඊළඟ වීඩියෝ එකකදී පැහැදිලි කරන්නම්. හැබැයි දැන් දාන්නේ මොනවද කියලා ඔයා මට හොයලා එවුවොත්. මම දන්නවා දාන්නේ මොනවද කියලා. දැන් එකක් නම් මම කිව්වා අඟුරු දානවායි කියලා. අඟුරු කැට වශයෙන් දාන්නේ පාර්සලෙට දාන්නේ නැහැ. තව රෙදි කෑල්ලක පිරිසුදු රෙදි කෑල්ලක ඔතල දාන ඒවා ටිකක් තියෙනවා. ඒ දාන එකේ තියෙන්නේ මොනවද කියලා දන්න කෙනකින් අහලා එවන්න. හරියටම උත්තරේ දීලා තිබුණොත් ඊළඟ පැහැදිලි කිරීමේදී ඊළඟ වීඩියෝ එකේදී ඒවා දාන්නේ කියන ඒකට හේතුව විද්‍යාත්මක පදනම මම පහදලා දෙනවා. පට්ට විද්‍යාත්මකයි ඒක. පට්ට විද්‍යාත්මකයි. ඊට පස්සේ පුතේ කාබන් ඉතා තදින් රැච්චලොත්, ගොඩාක් තදින් රැච්චලොත් කැල්සියම් ඔක්සයිඩ් කියන එකනත් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබයිඩ් හදනවා. සාර විටකාරයෝ ළඟ එහෙම තියෙනවා. අපි ඉතින් පස්සේ කතා කරමු ඕවා ගැන. right. අම්ල භස්ම, ක්ලෝරීන් වගේ දේවල් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙයා කිසිම අම්ලයක් එක්ක කාබන් ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. කිසිදු භස්මයක් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ක්ලෝරීන් කියලා කියන්නේ යම් යම් දේවල් එක්ක ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය. විශේෂයෙන්ම ඔය කර්මාන්ත පාඩමේදීම ඔයාලා ඉගෙන ගන්නවා. කෝෂවල ඒ ක්ලෝරීන් ළඟට දාන්නේ අපි අක්‍රිය ඉලෙක්ට්‍රෝඩ කියලා. ඒයි කියලා පස්සේ කතා කරමු. right. කාබන් වල ප්‍රයෝජන ටිකක් කතා කරමු. අස්පටික කාබන් අපි දන්නවා කළු පාට තීන්ත වර්ග හදන්න ගන්නවා. ඊට අමතරව ඔය රබර් තියෙනවනේ පුතේ. රබර් වලින් ටයර් හදන්නේ. රබර් වලින් හදන ටයර් එක ඇලෙනවා. යන්න හම්බෙන්නේ පාරේ ටයර් එක ඇලෙනවා. සහ හයිය නෑ, ඇලෙනවා, ඇදෙන සුළුයි. උලන් ගාවම ටයර් එක පිම්බිලා ගෙඩිය වගේ වෙන්න පුළුවන්. ඔය අපි දකින්න ටයර් එකේ හයිය තියෙන්නේ ඔක වෝල්කනයිස් කරනවා කියලා මගුලක් කරනවා. ඒක ඉස්සෙල්ලාම කරේ ශ්‍රීමත් චාල්ස් ගුඩ්ඉයර් කියන පුජ්‍යලයා. ගුඩ්ඉයර් කියලා ටයර් වර්ගයකුත් තියෙනවනේ. ඒක තමයි හදාගෙන තියෙන්නේ ශ්‍රීමත් චාල්ස් ගුඩ්ඉයර්. මෙන්න මේ ශ්‍රීමත් චාල්ස් ගුඩ්ඉයර් කියන පුජ්‍යලයා රබර් වලට සල්ප ටික ගෙන්දගම් අපි ඉස්සරහට කතා කරනවා ටිකක් දාලා කාබන් කුඩු දාලා රච්චිරීමෙන් ඒක වෝල්කනයිස් කරලා ඒතර දැඩි වුණා, හයිය වුණා, ප්‍රත්‍යස්ත බව අඩු වුණා. යම් යම් ප්‍රොඩක්ෂන්ස් වලට, ඒ කියන්නේ යම් යම් නිෂ්පාදන සිදු කරන්නට හොඳ තත්ත්වයට රබර් පරිවර්තනය කළා. රබර් වෝල්කනයිස් කිරීමට අන්න කාබන් දානවා. කාබන් කුඩු දාන නිසා තමයි ටයර් මොන පාට වෙන්නේද, ටියුබ් මොන පාට වෙන්නේද, කළු පාට වෙන්නේ කියලා මතක තියාගන්න. හරිද? ඊට අමතරව ගල් අඟුරු මම කියන්න ඕනේ නෑනේ පුතේ. කාබන් ස්වරූපයක්. හැබැයි ගල් අඟුරු ගන්නවා මොනවා විදියටද? ඉන්ධනයක් විදියට. මිනිරන් කාබන් ස්වරූපයක්. දැන් ලංකාවේ තමයි ලෝකේ හොඳම මිනිරන් තියෙන්නේ. බෝගල පතල වගේ එක ගත්තම හොඳ මිනිරන් තියෙනවා. මිනිරන් පාවිච්චි කරනවා පැන්සල් නිෂ්පාදනය කරන. මිනිරන් කියන්නේ කාබන් වල ස්වරූපයක්. මොකටද? පැන්සල් නිෂ්පාදනයට පාවිච්චි කරනවා. ඊට අමතරව මිනිරන් යූස් කරනවා දරුවෝ පැන්සල් නිෂ්පාදනය කරන්න ගන්නවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝඩ හදන්න කෝෂවල ඉලෙක්ට්‍රෝඩ නිෂ්පාදනය කරන්න මිනිරන් උපයෝගී කර ගන්නවා. ස්නේහකයක් වගේ ලිස්සන සුළු ද්‍රව්‍ය විදියට එකක් මත එක ලිස්සලා යන්න අවශ්‍ය කරනකොට ඔන්න මිනිරන් යොදා ගන්න පුළුවන්.
පැහැදිලිද? ඒ වගේ කටයුතු සඳහා මිනිනම් උපයෝග කරගනු ලබනවා. මතක තියාගන්න. හරි. ඊළඟට අපි දියමන්ති ගත්තොත් එහෙම දියමන්ති ගැන නම් ඔයාලා දන්නවනේ හොඳටම. මොකටද ගන්නෙ? ආභරණ හදන්න. මම ඉස්සෙල්ලා කිව්වේ තියෙනවා මට දාන්න කියලා. දියමන්ති ආභරණ හදනවට අමතරව ওই කැරකෙන ඒවා තියෙන්නේ. විවර්තනය වෙන ලක්ෂ කියලා අපි ඒවට කියන්නේ. භෞතික විද්‍යාත්මක ලීවර පද්ධතිවල කැරකෙන තැන තියෙනවා. එතන ගෙවෙනවා. ඒ කැරකෙන තැන් ගෙවෙනවා. ඒ කැරකෙන තැන් ගෙවීම අවම කරගන්න එතෙන්ට දාන්න පුළුවන් මොනවද දන්නවද? දියමන්ති කියලා. දැඩීනේ. අධික ඝනත්වයක් තියෙන නිසා ගෙවීම් හරි අඩුයි. ඔය නිසා තමයි වීදුරු කපන්න දියමන්ති උපයෝග කරගන්නවා පුතේ. ඒ වීදුරු කපන තැන්වල වීදුරු වැඩ කරන තැන්වලට ගිහිල්ලා බලපන් මේකේ තියෙනවා අර පෑන වගේ එකක් මේ වගේ එකක් තුඩ තියෙනවා. ඒකේ තියෙන චූටි බෝලයක් දියමන්ති බෝලයක් වීදුරු තියෙනවා අඩිරුල තියෙනවා වීදුරු වලින් තියලා මෙහෙම ගන්නවා ගල ගහනවා ඉරා. ගහලා මෙහෙම කරලා අල්ලපුවම වීදුරු සිරුස් ගාලා කැඩිලා යනවා. මරු. ඇගහිරි වැටෙනවා. අපි ඒගොල්ලෝ වීදුරුත් එක්ක දාන වැඩ දැකපුවම පට්ට වැඩ දාලා කඩන්නේ වීදුරු. අපි එහෙම කැඩුවොත් වීදුරු කොම්පැනියට දෙවන්ත පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. මොකද අපි කපන තැන ඉන්නේ මේ කැඩිලා තියෙන අන්තිමට. ඊට පස්සේ අඟුරු ගත්තාම දරුවෝ කාබන් ස්වරූපය ජලය පිරිසිදු කරන්න වායු අවශෝෂණය කරන්න වගේ දේවල් වලට යොදා ගන්නවා. වැදගත්ම දේ තමයි කාබන් යොදා ගන්නවා නැනෝ තාක්ෂණයට. නැනෝ තාක්ෂණය කියලා අති දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවා. මම මෙතන විස්තර කරන්න යන්නේ ඒක පට්ට සුපිරි. ආන්ගේ වැඩ කටයුතු සඳහා යොදා ගන්නවා. කවුද? කාබන්. ඔය ටික මතක තියාගත්තාම කාබන් කියන මූලද්‍රව්‍ය පිළිබඳව හොඳට මෙතන දැන් ඔයාලා හයි මගේ මේ අපි දැන් සරෝ මතක තියාගන්න ඕනේ ලියලා සටහන් ලියලා එහෙමද නෑ. මේක දෙපාරක් විතර බලලා පොඩ්ඩක් මතක තියාගත්තාම ඇති. මහ ලොකුවට දැවැන්ත ලෙස මේවා අහන්නේ නෑ. පොඩි කෙටි ප්‍රශ්නයක් වගේ තැනකදී අහුවොත් ප්‍රශ්නයක කොටසක් වශයෙන් අහුවොත් උත්තර දී ගන්න පුළුවන් වුණා මේ ඇති. ලොකුවට වුණා අහලා තිබුණාම ඇති ඇත්තටම අහලා තිබුණාම ඇති. යනවා නයිට්‍රජන් ගැන කතා කරන්න. වායු ගෝලයේ වැඩිපුරම තියෙන වායුව. නයිට්‍රජන් දිවි පරමාණුක වායුවක් අපි කලින් කතා කරලා තියෙනවා නයිට්‍රජන්. සාමාන්‍ය වාතයේ පරිමාණය 78.9ක් විතර. 78ක් විතර. එම මතක තියාගන්නකො. 80ක් කියලා මතක තියාගත්තත් චමන්නේ. පහෙන් 4ක් නයිට්‍රජන් වායුව. අපේ ඒ කියන්නේ සතුන්ගේ ප්‍රෝටීන වල සාක ප්‍රෝටීන කොටස් වල ඔයාලා දන්නවා සංඝටික මූලද්‍රව්‍යයක් තමයි නයිට්‍රජන් කියන්නේ. ඒ වගේම හියුමස් දි รา පත් වල කැලිකසල වගේ දේවල් තියෙනවනේ. ඒ වගේ දේවල් වල තියෙන්නේ කවුද? නයිට්‍රජන්. හියුමස් දි รา පත් වල කැලිකසල වලට අපි කියන නම ඒ වගේ තියෙන නයිට්‍රජන් කොටස්. නයිට්‍රජන් වල භෞතික ගුණ තමයි පුතේ වර්ණයක් නෑ. අවර්ණ වායුව ගන්ධයක් නෑ. දැන් 78ක් තියෙනවා කියලා කියන්නේ අපි ජීවත් වෙන පරිසරේ. සුවඳ බලන්න. සුවඳයිද කියලා දැනෙන්නේ නෑනේ. 아무තු ගඳක් එනවනේ. ඒ තෝ නාල නෑ බා. නාපිය නාන්න ඕනේ හැමදාම. ඒතරේ ගඳ නැති වෙනවා. ඒ ඔයාගේ ගඳ ආවේ නයිට්‍රජන්ගේ ගඳ නෙමෙයි. මේක දහන අපෝෂකයි ගිනි ගන්නේ නෑ. වාතයට වඩා මදක් සැහැල්ලු වායුවක්. දහන අපෝෂක වාතයට වඩා මදක් සැහැල්ලු වායුවක්. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි පුතේ ජලය මද වශයෙන් දිය වෙනවා. ඔය වල කනවනිදර ටිපි ටිප්. මෙතන මෙහෙ පතේව ගෙනලා බින්දලා කන්නේ අර. ඒක බින්දපුවම ඒක ඇතුලේ තියෙන චූටි ඇටයක් වගේ ඇතුලෙන් අත දාලා ඇටේ අරගෙන කනවා. මොකේද? ඒක ඇතුලේ තියෙන. ඒකේ අවකාශ පුරවල තියෙන්නේ නයිට්‍රජන් වායුව වලින්. ඔය වගේ සමහර ආහාර ද්‍රව්‍ය වල අවකාශ පිරවීම සඳහා නයිට්‍රජන් වායුව දාගන්නවා. ඒක අක්‍රිය වායුවක් නිසා මේක සක්‍රියයි ප්‍රතික්‍රියා කරනවා. අධික උණුසුම් හමුවේදී විද්‍යුත් ඡාප හමුවේදී සරලව අපි මේ දකින්න පරිසරවලදී නෙමෙයි. නයිට්‍රජන් වල රසායනික ගුණ ටික තමයි මෙන්න මේවා. ඔක්සිජන්, හයිඩ්‍රජන්, ක්ලෝරීන්, සිලිකන්, මැග්නීසියම්, ඇලුමිනියම් වගේ දේවල් එක්ක ඉතා ඉහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියා කරනවා. ප්‍රබල විද්‍යුත් ඡාප හමුවේ හේන ගහනකොට අකුණු ගහනකොට වගේ පට්ට විදුලි ඡාපයක් නැති වෙන්නේ. ඒ වගේ තැන්වල ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කවුද නයිට්‍රජන් සංඝටක බවට පත් වෙනවා අලුත් සංඝටක බවට. පැහැදිලිද? විශේෂම නයිට්‍රික් ඔක්සයිඩ් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ. එමෙ හැදෙන නයිට්‍රජන් ඔක්සයිඩ් නයිට්‍රික් ඔක්සයිඩ් තවදුරටත් ප්‍රතික්‍රියා වෙලා ආම්ලික වායුවක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඇති කරනවා. ඒවා ඉතින් අපි ලොකුවට මතක තියාගන්න ඕනේ. හයිඩ්‍රජන් සමග නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදනවා. ඇමෝනියා වායුව නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඇමෝනියා වායුව හදනවා. මැග්නීසියම් වගේ ලෝහත් එක්ක නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරලා ලෝහයේ නයිට්‍රයිඩ් මැග්නීසියම් නයිට්‍රයිඩේ හද නයිට්‍රයිඩර් නෙවෙයි. නයිට්‍රයිඩර් කියලා කියන අර ඉස්සර තිබුණු ටෙලිඩ්‍රාමා සීරීස් එක ටෙලි සීරීස් එක නනේ. හරි. නයිට්‍රජන් වල භාවිත තමයි පුතේ දැන් අලුත්ම භාවිතය තමයි සුඛෝපභෝගී වාහනවල ටයර් ඇතුළට දැන් පුරවන්නේ නයිට්‍රජන් වායුව.
ඉස්සර නම් නිකන් වායුගෝලීය වාතය යන්ත්‍රානුසාරයෙන් එකතු කරලා ටයර් එකට ගැහුවා. හුලං ගැහුවානේ. දැන් එහෙම නෙමෙයි. දැන් ටයර් ඇතුළට දාන්නේ දරුවනේ වායුගෝලීය වාතය නෙමෙයි නයිට්‍රජන් වායු. ටයර් පුරවන්න ගන්නවා. ද්‍රව නයිට්‍රජන් අධිසිසිලන කාරකයක් වශයෙන් යොදා ගන්නවා. සීතකාරකයක් වශයෙන් ද්‍රව නයිට්‍රජන් යොදා ගන්න පුළුවන්. විදුලි ලාම්පු උෂ්ණත්වමාන වගේ ඇතුලේ පුරවන්න නයිට්‍රජන් වායුව යොදා ගන්නවා. ඊට අමතරව කාර්මික වශයෙන් අර මම ඉස්සෙල්ලා කිව්වා ඇමෝනියා නිෂ්පාදනය කරද්දී නයිට්‍රජන් වායුව යොදා ගන්නවා. තව එකක් තමයි ප්‍රතික්‍රියා කරන රසායන ද්‍රව්‍ය අහුරනකොට අවකාශ පුරවන මේක තරමක් නිෂ්ක්‍රීයතාවයෙන් පෙන්වි යුක්තයිනේ. ඒක යොදා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි නයිට්‍රජන් වල ප්‍රයෝජනය අර මම කිව්වේ දැන්. සමහර වෙලාවල අර කන පැකට් වල අවකාශ පුරවන්න පුම්බලා ලස්සනට දෙන්න හදලා ඒ අවකාශ පුරවන්න නයිට්‍රජන් වායු උපයෝගී කරගනු ලබනවා. ඔය ටික මතක තියාගත්තාම නයිට්‍රජන් ගැන ඇති. අවසාන වශයෙන් මට කතා කරන්න තියෙන්නේ මගේ පැටියෝ සල්ප ගැන. ගෙන්දගම් කියන සාමාන්‍ය විවහාරාත්මක නාමයෙන් හඳුන්වන මූලද්‍රව්‍ය තමයි මතක තියාගන්න සල්ප කියලා කියන්නේ. ගෙන්දගම් කියලා කියන්නේ එයාට. ඔය ගැනත් අපි කතා කරා කලින් වීඩියෝ එකේදී මතක ඇති ඔයාලට. තුත්තනාගම් කියලා තව මූලද්‍රව්‍ය එතන සින්ක් වලට කියන නම. ඒක මෙතෙන්දී අපට අයිති වෙන්නේ නැහැ. මේකදී අපට හමු වෙන්නේ නැහැ. පැහැදිලිද? සාමාන්‍ය විවහාරය තමයි ගෙන්දගම් කියලා කියන්නේ. ජන ජීවිතේදී අපි ගෙන්දගම් කියලා කියන්නේ මේ සල්ප වලට තමයි. ඊට අමතරව මෙයක් අර ස්වභාවයේ විවිධ ස්වරූප වලින් තියෙනවා. බහුරූපී ආකාර තියෙනවා. සුදු පාටට තියෙනවා, කහ පාටට තියෙනවා, කුඩු කුඩු වගේ තියෙනවා, කැට කැට වගේ තියෙන ස්පටික රූපී සහ ස්පටික ස්වරූපයෙන් තියෙනවා. බිඳෙන සුළු කහ පැහැති ස්පටික විදියටත් හොඳට අහගන්න සුදු පැහැති කුඩු වැනි අස්පටික විදියටත් අපිට මේ මූලද්‍රව්‍ය විදි දෙකකටම හමු වෙනවා. වැදගත් වෙන එක තමයි අපේ ශරීරයේ ඇමයිනෝ අම්ලවල සංඝටික 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේදී අපි ඔය ඉගෙන ගත්තා. අපේ ශරීරයේ ඇමයිනෝ අම්ලවල සංඝටික මූලද්‍රව්‍යයක් විදියට කවුද? ගෙන්දගම්. ඒ කියන්නේ මොකද්ද? සල්ප කියන මූලද්‍රව්‍ය අපට වැදගත් වෙනවා. සල්ප ඇමයිනෝ අම්ලවල සංඝටික මූලද්‍රව්‍යයක්. මොනවද සල්ප වල භෞතික ගුණ? සරල වශයෙන් අහගන්න මේවා ඉච්චර ලොකුවට දැනගන්න ඕනේ. ස්පටික රූපී ආකාර කහ පාටයි. කිව්වනේ මම මේක. හරි. අස්පටික රූපී ආකාර, ස්පටික රූපී ආකාර, අස්පටික රූපී ආකාර දෙකක් තියෙනවා කියලා කිව්ව වර්ණයත් අපි සඳහන් කරා. ඊළඟ එක තමයි ජලයේ දිය වෙන්නේ නැහැ පුතේ මේවා. ජලයේ දිය වෙන්නේ. ජලයේ දිය වීම හරිම හොරයි. ජලයේ අද්‍රාව්‍යයයි. හරිද? කාබනික ද්‍රාවකවල ටිකක් දිය වෙනවා. කාබන් ඩයිසල්ෆයිඩ් වල හොන්ටටම දිය වෙනවා. ඒතර හොඳට මතක තියාගන්න සල්ප ගෙන්දගම් දිය කරන්න පුළුවන් රසායනික සංයෝගයක් තමයි කවුද? කාබන් ඩයිසල්ෆයිඩ් කියලා කියන්නේ. වෙන තැන්වල දිය වෙන්නේ ඔය වගේ තැන්වල ඉතා හොඳින් දිය වෙන මූලද්‍රව්‍යයක් තමයි අලෝහ මූලද්‍රව්‍යයක් තමයි කවුද? හොඳට මතක තියාගන්න සල්ප එහෙම නැත්නම් ගෙන්දගම් කියලා කියන්නේ. මොනවද මෙයාලගේ රසායනික ගුණ? මහ ලොකු දෙයක් නෑ. දැවෙනවා අපි ඉස්සෙල්ලා කතා කරානේ. මොකද්ද දැවෙන්නේ? කාත් එක්කද? ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා නිල් පාට දැල්ලක් හදලා දෙනවා. නිල් පාට දැල්ලක් සහිතව දැවෙනවා. හදන්නේ ආම්ලික ඔක්සයිඩයක්. හරිනේ අපි ඒක ඉගෙන ගත්තා. ඊට අමතරව දරුවෝ මෙයා සල්පත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කාත් එක්කද? මෙයා මේ කියන්නේ සල්ප ප්‍රතික්‍රියා කරනවා කාත් එක්කද? ලෝහත් එක්ක. ගොඩක් ලෝහ එක්ක ප්‍රතික්‍රියා කරනවා. ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ප හදනවා ලෝහයේ සල්ෆයිඩය. දැන් හිතන්නකො මැග්නීසියම් කියලා. මැග්නීසියම් ප්‍රතික්‍රියා කරොත් කාත් එක්කද? සල්පත් එක්ක හදනවා මොනවද හදන්නේ? මැග්නීසියම් සල්ෆයිඩ්. බොහෝ ලෝහ සල්ප සමග ප්‍රතික්‍රියා කරලා හදනවා මොනවද හදන්නේ? සල්ෆයිඩය හදනවා. පැහැදිලිද? ඊළඟ එක තමයි සල්ප භාවිත කරන්නේ මොනවද? සල්ෆියුරික් අම්ලේ වෙඩි බෙහෙත් වගේ දේවල් හදන්න සල්ප යොදා ගන්නවා. සල්ෆියුරික් අම්ලේ H2SO4 වෙඩි බෙහෙත් වර්ග හදන්න. සල්ෆියුරික් අම්ලේ වෙඩි බෙහෙත් වගේ දේවල් නිෂ්පාදනය කිරීමේදී කවුද? සල්ප කියන මූලද්‍රව්‍ය භාවිත කරනවා. අපි කිව්වා මතක ඇති ඔයාලට දිලීරනාශකයක් විදිහටත් සල්ප භාවිත කරන්න පුළුවන් ඖෂධ. දිලීරනාශක ඖෂධ වශයෙන් පාවිච්චි කරනවා. වයින්, බියර් වගේ දේවල් නිෂ්පාදනය කරද්දිත් කවුද? සල්ප භාවිත කරනවා කියලා මම ඔයාලට චුට්ටක් මතක තියාගන්න කියලා කිව්වා. මේක පුතේ නිකන් අහලා තිබුණාම ඇති. දැන් මේ කොටස හරි වැදගත්. තර්ක කරලා කරුණු අවබෝධ කරගන්න බැරි වුණාට පාඩම් කරගන්න තමයි මේවා පෙළඹෙන්නේ ළමයි. මේව අහපුවාම මතකයට යන ප්‍රමාණය වැඩි ඈ. ඒ නිසා සුපිරිට මතක තියාගන්න පුළුවන්. සල්ප අඩංගු සායම් වර්ග නිෂ්පාදනය කරන්න. සල්ප පාවිච්චි කරනවා. හැබැයි තව එකක් විශේෂ එකක් කිව්වා මතකද බලන්නකෝ ඔයාලට. සල්ප වල පට්ට වැදගත්කම. මතක නෑනේ. ඒක තමයි දුර්වලකම කියලා කියන්නේ. ඇයි ඔයාට මතක දැන් දන්නේ අරක කෝකද? ශ්‍රීමත් චාල්ස් ගුඩ්ඩිය රබර් වල්කනයිස් කරන්න
ගෙන්දගම් ටිකක් දානවා කියලා කිව්වේ සල්ප ටිකක් දානවා කියලා කිව්වේ. අන්න ඒක හොඳට මතක ගන්න. රබර් වෝල්කනයිස් කිරීමේදී මොනවද ගෙන්දගම් පාවිච්චි කරනවා. ඒක සල්ප පාවිච්චි කරනවා. රයිට් ඔන්න අලෝහ ටිකක් ඉවරයි. ලෝහ විදිහට මේ දෙන්න ඉගෙන ගත්තා. අලෝහ විදිහට මේ තුන් දෙනා ඉගෙන ගත්තා. ලෝහ ගැනත් අධ්‍යයනය කරලා අවසන්. අලෝහ ගැනත් අධ්‍යයනය කරලා අවසන්. හරිද? දැන් අපි අවසාන වශයෙන් බලමු. ඔය දෙකටම නැති වුන් දෙන්නෙකුත් අපි ඉගෙන ගන්න ඕනේ. ලෝහත් නොවන අලෝහත් නොවන දෙකටම නැති වුන් දෙන්නෙක් ගැන අපි ඉගෙන ගත යුතුයි. කවුද මේ දෙකටම නැති වුන් දෙන්න? හරි ලේසි මතක තියාගන්න. මෙන්න මේක සහ මේක. කවුද? මම රතු පාටින් නම් කරන්නම් උන් දෙන දෙකටම නැති හින්දා. මේක එකේ. මේක අනික. පඩිපෙළ මත වාඩි වෙලා ඉන්නේ. එකෙක් තමයි බෝරෝන් අනික තමයි සිලිකන්. ටක ගාලා ගැන කියනවා. බෝරෝන් සිලිකන් දෙන්නම පුතේ සමාන ගති ලක්ෂණ පෙන්වන මූලද්‍රව්‍ය දෙකක්. බෝරෝන් වල ගති ලක්ෂණ සිලිකන් වල තියෙනවා. සිලිකන් වල ගති ලක්ෂණේ බෝරෝන් වල තියෙනවා. නිකන් ලාවට මතක තියාගන්න. ඔය දෙන්නම හරි ඔය දෙන්නම පොදු ලක්ෂණ වලින් යුක්තයි. වෙනස් ලක්ෂණක් තියෙනවා. දැන් බෝරෝන් ගත්තම කළු පාටට හොරුයි. ස්පටික රූපී ඝන මූලද්‍රව්‍ය. ප්‍රතික්‍රියාශීලී බව සාපේක්ෂව අඩුයි. අස්පටික බෝරෝන් ස්පටික බෝරෝන් වශයෙන් මෙයා දෙවිදියකටම අපට හමු වෙනවා. සමහර දේවල් එක සුළු වශයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ප්‍රතික්‍රියාශීලීත්වය ටිකක් අඩුයි. දැන් සිලිකන් ගත්තාම සිලිකන් කියලා කියන එක නා තමයි පුතේ අපි මිදුලෙන් අපට හමු වෙන්නේ. මිදුලේ සිලිකන් තියෙනවා. ඔව් වැලි කියලා කියන්නේ. සිලිකන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා හදලා තියෙන සිලිකන් ඩයොක්සයිඩ් තමයි වැලි කියලා කියන්නේ. මම කියන්නද? පෘථිවි කබලේ පෘථිවි මතුපිට පෘෂ්ඨයේ පුතේ ඔක්සිජන් හැරුණාම වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍ය තමයි සිලිකන් කියලා කියන්නේ. ඔක්සිජන් වලට පමණක් දෙවෙනි වෙමින් පෘථිවි කබල මත වැඩියෙන්ම දකින්න ලැබෙන මූලද්‍රව්‍යයක් තමයි සිලිකන් කියලා කියන්නේ. ඒතර සිලිකන් වලටයි බෝරෝන් වලටයි පොදුවේ අපි කියන්නේ මොනවා කියලාද? ලෝහ. ලෝහත් නොවන අලෝහත් නොවන ඒ දෙගොල්ලන්ගේම ගති ලක්ෂණ පෙන්වුම් කරන මූලද්‍රව්‍ය. අපි කියන මොනවද? ලෝහ කියලා. මොනවද බෝරෝන් වල ප්‍රයෝජන? ඔය ලෝහ පාස්සනකොට බෝරෝන් උපයෝගී කරගන්නවා. විශේෂයෙන්ම ගෑනු ළමයිගේ හැමේ ගල්වන සමහර ආලේපන වර්ග. අර බෝරික් අම්ලය කියලා අපි කියන චර්මාලේපනයක් ඕක. හැමේ ආලේප කරනවා. ඒ වගේ ඒවා නිෂ්පාදනය කරන්න බෝරෝන් උපයෝගී කරගන්නවා. ඊටෝදික උෂ්ණත්ව වලටපත් කරලා වීදුරු නිෂ්පාදනය කරන්න කවුද? බෝරෝන් උපයෝගී කරගන්නවා. සිලිකන් වලිනුත් වීදුරු නිෂ්පාදනය කරනවා. වැල්ලේ තියෙන්නේ මුහුදු වැල්ල කියලා කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් සංයෝගයක් ඔය තියෙන්නේ. පැහැදිලි වුණාද? ඒතර සිලිකන් බෝරෝන් කියන දෙන්නම ප්‍රයෝජනට ගන්නවා පුතේ. විශේෂයෙන්ම බෝරෝනුත් උපයෝග කරගෙන PN සංදියම හදන්න ගිහපම PN සංදි නිෂ්පාදනයේට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කරද්දී PN සංදිය කියන එක යොදා ගන්න ට්‍රාන්සිස්ටර් හදන්න, ඩයෝඩ හදන්න, විශේෂයෙන්ම සූර්ය කෝෂ නිෂ්පාදනය කරන්න. ඔය වගේ දේවල් වලට මේ දෙකම යොදා ගන්නු ලබන දෙකේම ප්‍රයෝජන සමානයි බොහෝ දුරට. විශේෂයෙන්ම බෝරෝන් ගන්නවා වීදුරු හදන්න, සිලිකනුත් ගන්නවා වීදුරු හදන්න. සිලිකන් වල විශේෂිත ගුණ දෙක තුනක් මතක තියාගන්න මේ විදිහට. ස්පටික රූපී සහ අස්පටික රූපී කියන අවස්ථා දෙකෙම සිලිකන් හමු වෙනවා. අස්පටික රූපී සිලිකන් තමයි පුතේ මැටි කියලා කියන්නේ. නිකන් අපි වගේනේ මැටි කිව්වහම එහෙම මොකක් හරි ඥාති සම්බන්ධතාවයක් පේනවද? අස්පටික රූපී කාබන් තමයි මතක තියාගන්න. කවුද මැටි කියලා කියන්නේ. ස්පටික රූපී කාබන් තමයි කවුද මතක තිරිවාන. අර නාමල් ලුයින බලන්න යනවා කියලා මැල්සි රූපෙල පැත්තේ යනවා නේද කට්ටිය. නාමල්ලන්ද කියලා ප්‍රදේශයකට. එහෙ තියෙන්නේ තිරිවාන. මැණික් වර්ග තියෙන්නේ. එමරල්ඩ් වගේ මැණික් වර්ග වැලි. ඒවා පුතේ ස්පටික රූපී සිලිකන් වලට උදාහරණ. එතකොට මේ දෙන්නම කවුද දෙන්න? බෝරෝන් සහ සිලිකන් කියන දෙන්න ස්පටික ස්වරූපයෙන් සහ අස්පටික රූපී ස්වරූපයෙන් කියන ස්වරූප දෙකෙන් අපට හමු වෙනවා. එතකොට දෙන්නගේම භාවිත ටිකක් පොදුයි. ළඟින් යන භාවිත තියෙන වීදුරු හදන්න දෙන්නම ගන්නවා, සූර්ය කෝෂ හදන්න PN සංදි හදන්න දෙන්නම ගන්නවා, ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් හදන්න දෙන්නම ගන්නවා. ඔය දෙක මතක තියාගන්න. ඕම ඔය ටික තමයි පුතේ මේ අපේ විභාගයට ඍජු ලෙස ප්‍රශ්න කරන ඒවා තියෙන්නේ. දැන් මේ කොටසේදී මම උත්සාහ කළේ කලින් කොටසේදී කතා කරපු ටිකක්ම අරගෙන තවත් වතාවක් මේක කියලා දෙන්න. ටිකක් ගැඹුරින් එහාට මෙහාට චුට්ටක් කරුණු වෙනස් කරලා කියලා දෙන්න. ඉතින් දැන් මම හිතනවා මේක නරඹලා තව පාරක් විතර නරඹපුවහම මේකට ඇහුම්කන් දුන්නාම මේකේ තියෙන මේ කරුණු වැඩි ප්‍රතිශතයක් සියල්ල කෙසේ වෙතත් ඔබේ මතක ගබඩාවට ඇතුල් වෙයි. එය ප්‍රමාණවත් වී වාගේ විභාගයේ සාර්ථක ලෙස ගොඩ දාගන්න. රයිට්. එහෙනම් අද අපි කතා කරේ මොකද්ද? විශේෂයෙන්ම ආවර්තිතාව වගේ තියෙන මූලද්‍රව්‍ය කීපයක ගති ලක්ෂණ
භෞතික ලක්ෂණ සහ රසායනික ගුණ ඊට අමතරව එයාලගේ තියෙන ප්‍රයෝජ්‍ය තත්වයන් මොනවද කියන එක පිළිබඳව. රයිට්. එහෙනම් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ කොටසේ අවසානයේට. අපිට ඊළඟට හමු වෙන්න තියෙන්නේ සුවිශේෂී කොටස් තුනක් තව මම අවධානයට ලක් කරනවා. ආවර්තිතා වගුවේ රටා, සමස්ථානික මූලද්‍රව්‍ය සහ සංයෝගික සූත්‍රය. ඒ කොටස් තුන ඉවර කරගන්නවත් එක්කම පුතේ අපට අමාරුම කොටස් ටිකක් අපි අවසන් කරගෙන තියෙනවා. ඊළඟට අපිට පුළුවන් නවමුහුණුවරකින් නවමු අත්දැකීමක් හොයාගෙන ඊළඟ කොටස් වෙතට අවතීර්ණ වෙන්න. ඉතින් මේක කිව්වේ නැත්තම් හරි නෑ වගේනේ. මොකද්ද? මේ අවසානය නොවේ. තවත් එක් ඇරඹුමක අවසානය පමණයි. චුට්ට වෙනස් කරා නේද? තවත් එක් ඇරඹුමක අවසානය පමණයි. මේ හැම දෙයකින්ම මම බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජයග්‍රහණය නිසා. ඔබේ ජය මගේ සදා සතුටයි. හමු වෙමු අපි එහෙමනම් ඊළඟ කොටසෙන්. එතෙක් නෙමේ හැමදාමත් ඔබට ජයෙන් ජය.